समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तो सर्गमोक्षदं धम्मश्रवणकारो अयं वदन्ता धम्मश्रवणकारो अयं वदन्ता धम्मश्रवणकारो अयं वदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से मुझे मगे आचार्य से विभिन्न दुखसारण से आचार्य नमस्कार पूर्वक अवसरेण मिलाटे स्वामीनाथेवरू अनिरुद्ध स्वामीनाथला दिनांकरे श्रद्धावंत पितृने itu lagi ධම්මදානං සබ්බදානං ජිනාති කියලා. අහලානේ. ඉතින් කියන්නේ ධර්ම දානය තමයි සියලු දානයන් අතර අග්‍රම දානය. එතකොට ඒක ධර්ම දානය අග්‍ර දානය වෙන්න නම් ඒක එක පාර්ශ්වයක එකක් කියලා හරියන්නේ නැහැ. ඒක ඔය කට්ටිය දෙකින් අර්ථයක් ගන්න ඕනේ. ඒක දෙපාර්ශ්වයකම අර්ථයක් වෙනවා නම් තමයි ඒක ශ්‍රේෂ්ඨ ධර්ම දානයක් වෙන්නේ. ඒ නිසා මම ඉල්ලාගෙන කැමති හැමෝගෙම අනිත් වැඩකට හේතු සහ දේශනා දෙන්න කරන වැඩකට සම්බන්ධව හිතන්නේ නැතුව බොහොම ශ්‍රද්ධාවෙන් එකතු සිටින් ධර්ම දේශනාව සවන් දෙන්න කියලා. මොකද ඒක සමාන කාරණා ටිකක් සියුම් වෙන්න පුළුවන්, ගැඹුරු වෙන්න පුළුවන්. ඒ නිසා මට අවධානය අහන්න කියලා මම මතක් කරනවා. දේශනාව පිටිපස්සට ඇවිල්ලා කියලා මම හිතනවා. එතකොට දැන් මේ දේශනා මාලාව ගැන විශේෂයෙන් මම හිතන්නේ හැදෙන්නීමක් කරන්නේ නිර්මාණය ගැන. එතකොට අද මේ වස්සාන ධර්ම දේශනා මාලාවේ අත්‍යවශ්‍ය දේශනාව බුදුමදාල විඥානය ගැන. එතකොට බුදුමදාල විඥානය ගැන කියන්නට කලින් මම පොඩ්ඩක් අපේ ජීවිතය ගැන පොඩි කතාවක් කියන්නම්. මේ විදිහට පොඩ්ඩක් හිතලා බලන්න අපි අපේ ජීවිත ගැන. අපේ ජීවිත ගත්තාම අපි හැමෝගෙම තව දෙන්න පුළුවන් කේද වාචක දෙකක් තියෙනවා මේ ජීවිතේ. කේද වාචක මොනවාරි විදිහට එකක් තමයි අපි කැමති දේවල් නොලැබෙන. ඒක අපි හැමෝටම තේරෙනවා නේද? අපි පොඩි කාලේ ඉඳලා අපිට බාහිර කලින් ඉඳන් අපි ජීවිතේ මොනවාරි ලබා ගන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට අපිට ඒක නොලැබෙනකොට දුකක් කියන එක අපි කාටවත් තේරෙනවා. ඒක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. එතකොට අනිත් දුක මොකක් කියලා දෙන්නේ? නෑ මරණය දුක තමයි. නමුත් මම කියන්නේ අපේ ජීවිතේ හැම වෙලාවෙම මේ දෙකට කොටු කරන්න පුළුවන්. පළවෙනි කැමති දේ නොලැබෙන. ඊළඟට ඒකවත් ඒකයි ඊළඟ දුක මම ටිකක් පරස්පර වෙන්න පුළුවන්. මොකද මේ ලැබෙන අනිත් දුක එකක් කැමති දේ නොලැබෙනවා. අනිත් දේ කැමති දේ ලැබෙනවා. දෙක කැමති දේ නොලැබෙනවා අපි හැමෝටම තේරෙනවා. ඒක අපිට දුක කියන එක තේරෙනවා. නමුත් පොඩ්ඩක් හිතලා බලන්න අපි කැමති දෙයක් අපිට ලැබුණා. අපිට ඒක එතනින් යාට ඒ ගැන තියෙන ආශාව ලබා ගන්න තියෙන උනන්දුව එතනින් යාට නැති වෙනවා නේද? අපිට ඒක කොටින්ම කිව්වොත් මදිනේ. ආය අපිට ඊට වඩා වැඩි දෙයක් ඕන. ඊට පස්සේ ලබා ගන්නත් දේ ඒක රැක ගන්න අපිට ලොකු වෙනසක් කරන්න ඕන එක දැක්කේ. අනිත් පැත්තේ අපිට ඒක මදි. ඒක කියන්නේ ඒක ලැබිච්ච දේ ඇතිනම් මේ ජීවිතය අර විශ්වාසකම මේ රේස් එකක් වගේ දුව තව ලබා ගන්න උත්සාහ කරන්නේ.
කවුරුත් ලැබිච්ච දේ ඇති කියලා නවතින්නේ නැහැ. මේ ලෝකේ ගත්තම ධනවත් මිනිස්සු වුණා තාම වැඩ කරනවා. එයාට ඊළඟ ට්‍රීට් එක දෙන්නේ මේ අඟහරු ලෝකෙට යන්නේ නේ. එතකොට දැන් මේ ජීවිතේ කරන්න තියෙන මේ ලෝකේ කරන්න තියෙන ඔක්කොම කරන තව දේවල් තියෙනවා. එතකොට කැමති ලැබුණා කියලා වැඩක් නෑ. ලැබුණත් දුකයි නැත්නම් දුකයි. එතකොට අපි හිතනවා අපේ එතකොට කෙනෙක් අහන්න පුළුවන් මේ ජීවිතේ සතුටක් ඇත්තම නැති කියලා නේ. සතුටක් කියන්නේ භාග්‍යවතුන්සේ දේශනා කරන මේ කාම ලෝකයේ යම් කිසි සතුටක් තියෙනවා. හැබැයි සතුට පිටපත ඒකට ලස්සන උපමාවක් දෙනවා. කුෂ්ඨයක් කහලා ලබන සතුට වගේ කියලා. ඒතකොට ඒක අර මම කලින් කිව්ව කතන්දරෙම තේරුම් ගන්න පුළුවන්. අපි කොච්චර අපි සතුටක් ලැබුවා අන්තිමට ඒක තියෙන ආස්වාදේ හරියට කෙටි කාලේ ඉන්නේ. ඊට පස්සේ අපිට ඊට වඩා තව යා සතුටක් ඕනේ. අර කුෂ්ඨයක් කාලා ගන්න සතුට හා සමානයි. එතන ගියාට අපිට ආයේ වෙන විදිහට කපන්න වෙනවා. නැත්නම් වෙන සතුටක් ලබා ගන්න. එතකොට දැන් ගොඩාක් අනාදිමත් කාලේ ඉඳලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයන් ඇහෙන්නට කලින් ඉඳලා මේ ලෝකෙ මිනිස්සු මේ විදිහට හිතුවන් පස්සේ ඒ කට්ටියට ලොකු අසරණකමක් දැනෙනවා නේ. ජීවිතේ ඇත්තටම ස්ථිරසාර සතුටක් නැති එක නිසා මේ මිනිස්සුන්ට පක්කරේ එතන විහාර සත්‍යයක් විමුක්ති මාර්ගයක් ඕනේ කියලා අවශ්‍යතාවය ඇති වෙනවා නේ. ඒතර මේ අවශ්‍යතාවය නිසා තමයි ලෝකයේ නොයෙකුත් ආගම් දර්ශන වගේ දේවල් ඇති වෙලා තියෙන්නේ. එතකොට දැන් මේ ආගම් දර්ශන දැන් මිනිස්සු දැන් තමන්ට අසරණකම නිසානේ බාහිරට යමු වෙන්නේ. ඒකෝට එකකින් ඇඟ වෙනවා මේ ලෝකේ සත්‍ය මොකද්ද? සත්‍ය එතර වෙන මාර්ගය නැත්නම් විමුක්තිය කියන එක මම දන්නේ නැහැ. ඒ දන්නේ නැති නිසානේ මම බාහිරට යමු වෙන්නේ. ඒකෝට එහෙම යමු වෙලා අපි මේ ලෝකේ තියෙන මොනාර විමුක්ති මාර්ග දර්ශන වගේ දේවල් කියන කෙනෙක්ට යොමු වෙනවා. එතකොට දැන් ඒ යොමු වෙලා අපිට මේ දේවල් පිළිගන්න පුළුවන් පිළිගන්න ක්‍රම පහක් තියෙනවා. මේ විමුක්ති පරදේශනා ඇතුළත ගන්න ඇති සද්ධා රුචි අංශෝ ආකාර පරිත්‍යාග දිදිනිචා. අපි මේ ලෝකේ කිසිම දෙයක් අපිට ඔය පහෙන් පිට තේරුම් ගන්න බෑ. සද්ධා මම හිතනවා මතක් කරන්න අවශ්‍ය නැහැ කියලා මේ කාරණාව මේ පහෙන් කරුවා අපිට කිසියක් තේරුම් ගන්න බෑ. එතකොට දැන් කියන්නේ සත්‍ය දැනගන්න කියලා කාට හරි යොමු වෙලා එයා සද්ධාමය නැත්නම් කවුරු කියන නිසා ඒ සත්‍ය කියලා පිළිගත්තොත් ඒක එතන සත්‍යවාදීව වඩුවේ අපිට අපි කොහොමද දන්නේ කෙනා කියන්නේ සත්‍යද අසත්‍යද කියලා අපිට පොඩේ කියන්න බෑ. මම කියන්නේ කවුරු කියන එක ප්‍රතික්ෂේප කරන්න කියලා නෙවෙයි. නමුත් අපිට ඒක විතරක් පාදක කරගෙන මේකමයි සත්‍ය කියලා කියන්න බෑ. ඒතර තව පිටසක් කියනවා බාහිර කෙනා කියන හින්දාම නෙවෙයි ඒ කියන දේ එක්ක මම හිතන ක්‍රමයකට ගැලපෙනවා. නැත්නම් මම හිතලා මම කැමති දෙයක් එයා කියන්නේ. නැත්නම් මම හිතන විදිහට නැත්නම් මම මගේ දැන කියලා ජීවිතේ දැක්මක් තියෙනවා. අපි යමකට ජීවිතේ අවිසි දැක්මක් එක්ක අපි ජීවිතේ එතකොට ඒකට ගැලපෙන හින්දා අපි ඒක පිළිගන්නවා. එතකොට ඒක අපේ පැත්තට කලින් කට්ටිය බාහිරින්ම ඇහෙන නිසා මේ කට්ටිය එහෙන වෙන්නේ මට ගැලපෙන හින්දා පිළිගන්නවා. එතකොට මෙතන පරස්පරය තියෙන මොකක්ද දැන් මම කිව්වා අපි කලින් අපි බාහිරකට යොමු වෙන්නේ සත්‍යයක් හොයන්න සත්‍ය මම දන්නේ නැති හින්දා නේ. මම දන්නේ නැති හින්දා නම් යොමු වෙන්නේ ආයේ බාහිර කියන්නේ සත්‍ය කියලා මටම මනින්න පුළුවන් නම් ඒ කියන්නේ මම දැනනවා සත්‍ය දැනගන්න ඉඳලා නැත්නම් බාහිරින් නැහැනේ සත්‍ය කියලා මට මනින්න බෑ. ඒ කියන්නේ දැනගත්තා කියන්නේ ඒක ආවේ කියලා මම කැමති ඉඳලා දැනගත්තා කියන්නේම අර මම දන්න දෙයක්ම තමයි තහවුරු වෙලා තියෙන්නේ. එතකොට ඒ මම කියන්නේ සද්ධාර්ථ අංශෝ ආකාර පරිත්‍යාග විදිවිචාරකයන් කියලා අපි ජීවිතේ ඕනම දෙයක් තේරුම් ගන්න විදිහ. ඔය පහෙන් කරව අපිට විදියක් තේරුම් ගන්න බෑ. දැන් මේ ලෝකේ කියන්නේ මම කිව්වා මේ පහෙන් කරව අපිට තෝරගන්න බෑ. ඒකට දැන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකේ තියෙන ලෝකේ ඇත්තට නෙවෙයි. ඒ කියන්නේ අපිට ගොඩ නැගිච්ච ලෝකේ ඇත්තට නෙවෙයි. මම ඒක තේරුම් ගන්න පොඩි උපමාවක් කියලා මේක උපමාවක් විතරක් විදිහට ගන්න. දැන් අපි දන්නවනේ අපිට හැමෝටම හීන පෙරලා තියෙනවනේ. දැන් මේ හීනක් දෙකේ අපි දැන් මේ ඉන්නේ දැන් හීනෙක් කියලා හිතන්නේ. කරත් කියනකම් මේක හීනයක් නෙවෙයි.
මේක අපි දැන් ඉන්නේ. ඒ කියන්නේ අපිට ඇත්තටම හීනකේදී අපිට හිතෙනවද මේක හීනයක් කියලා? නෑ. ඒක අපිට හීනකේදී ඒක සැබෑවක් නේ. එතකොට ඒ හීනකේදී අපි යම් කිසි සතුටක් ලබනවා, දුකක් ලබනවා. අපිට මේ දැන් අපි මේකම හීනයක් කියලා ගත්තොත් මේ හීනේ මමත් තියෙනවා, තව කිසිසක් තියෙනවා. අපි අතර පොදුවේ බෙදා ගන්න සත්‍යයක් තියෙනවා නේ. එතකොට දැන් මේක ඇතුලේ යම් කිසි සත්‍යයක් යම් කිසි විදිහකට තේරුම් ගන්න පුළුවන් නේ. මේක ඇතුලේ තියෙන සත්‍යය. නමුත් සත්‍යය කියන අපේ යෙලි ලෝකයක් එක්ක බැලුවම මේක තනිකර මුලාවක් බොරුවක් නේ. ඒ කියන්නේ එතකොට දැන් භාගතුන් වහන්සේගේ ධර්ම පැත්තකින් කියලා කියන්නේ ලෝකේ සත්‍යය කිව්ව ලෝකේ සත්‍යය නෙවෙයි ජීන ලෝකේ කතන්දරය වගේ. ඒක ඇතුලේ වෙන කතන්දරය තමයි මේ ලෝකේ කියන්නේ. එතකොට දැන් භාගතුන් වහන්සේ කියන එක ඇවිල්ලා දැන් මේ ජීන ලෝකයේ ඇතුලේ තියෙන සත්‍යය කිව්වොත් හරියන්නේ නැහැ නේද? ඊන ලෝකේ මේවයි වෙන්නේ මේකේ පුද්ගල මේවයි හැදෙන්නේ කියලා කොච්චර කිව්වත් හරියන්නේ නැහැ. දැන් භාගතුන් වහන්සේ කියලා ඔය කියනවා කියලා කියන්නේ අවදි වෙච්ච කෙනා කියන්නේ. ඒ කියන්නේ භාගතුන් වහන්සේගේ කෘත්‍යය තමයි අර ඊනේ ඉන්නගෙන අවදි කරනවා වගේ කරදේක. ඒකට මම මේ කියන්නේ මේ ලෝකේ කියන්නේ ඊයන්කට සමාන කරන්නේ මේක පොඩි උපමාවක් කියලා භාගතුන් වහන්සේ දේශනා කරන්නේ ලෝකේ කියලා අපි පවතින ලෝකය කියලා ගත් එකේ සත්‍ය නෙවෙයි ලෝකයක් ගොඩනැගුණේ කොහොමද කියන සත්‍ය. ලෝකයක් කොහොමද ගොඩනැගෙන්නේ කියන එක තමයි භාගතුන් වහන්සේ පෙන්නන්නේ. හරි. ඒක මම කිව්වද මෙතන දැන් එහෙම කිව්වම අර දැන් ඊනියක් කුත් උපමා කරාම කෙනෙකුට හිතෙන්න පුළුවන් ලෝකය කියලා දෙයක් නැහැ කියලා නේද? දැන් ලෝකය කියලා දෙයක් දැන් අපි මෙතන පොඩි භාෂා ප්‍රශ්නයක් තියෙනවා. අපි දැන් ලෝකේ ජීවත් වෙද්දී අපි යමක් නැහැ කියලා කියන්නේ. දැන් මෙතන මේ ගන්න මේ කට්ටිය දන්න කෙනෙක් මෙතන නැහැ කියලා කියනවනේ නේ. අද මේ දේශනාවට ඇවිල්ලා නැහැ කියලා කියනවනේ. එතකොට මේ කියලා නැහැ කියන එක නෙමෙයි අපි කියන්නේ. යා මෙතන නැහැ කියලා අපි කියන්නේ නේ. ඒ කියන්නේ කෙනාට තියෙන බෞද්ධත්වයේ නැති වෙලා නැහැ. අපි කියන අපිට අසකියක් නැහැ කියලා. එතකොට අපිට අසකිය කියලා දෙයක් ලෝකා ඒ නැහැ කියලා කියනවා. එතකොට දැන් ලෝකේ නැහැ කියලා කියන්නේ තියෙන දෙයක් නැහැ කියලා. කියන්නේ නැති දෙයක් කියන්නේ කොහෙවත් නැති දෙයක් අපි නැහැ කියලා කියන්න අවශ්‍ය නැහැ. එතකොට දැන් ලෝකේ තියෙනවා පැනලි කියලා දෙයක් තියෙනවා. දැන් මේ සූත්‍රයක් තියෙනවා මේක පටිච්චසමුප්පාද කියන එක පැනලි අධිවචන නිරුක්ති කියලා තියෙනවා. එතකොට මම පැනලි කියන අධිවචන සහ නිරුක්ති කියලා කියනවා. මම උදාහරණයක් ගන්නම් මේ කරවිල තියෙන චිත්තයක් දැන් කරවිල කියලා වචනයක් තමයි ඒක විවහාරයක් නේ පුදු වචනයක් නේ. එතකොට දැන් ඒක අධිවචන කියන්නේ ඒක. එතකොට දැන් මම කිව්වොත් මම කරවිල වලට කැමතියි. නැත්නම් මම කරවිල වලට අකමැතියි. දැන් ඒක ඇවිල්ලා නිරුක්තිය. නිරුක්තිය කියන්නේ ඒ විවහාර කියන්නේ අධිවචන පාවිච්චි කරලා ගොඩනැගිච්ච නිකම් භාෂාවක් වගේ දෙයක්. එතකොට දැන් භාෂාවක් සහ කියන්නේ අධිවචන නිරුක්ති කියන ඒවා ඉබේ ගොඩනගන්නේ නැහැ. මේකට යම් කිසි පදනමක් තියෙනවා නේද? දැන් මේකට පදනම මම කිව්වොත් අපිට මම කරවිල කියන වචනේ මට ගන්න වෙනවා. දැන් කරවිල කියන එකක් අපේ ජීවිතේ අත්දැකීමක් තියෙනවානේ. ඒ කියන්නේ ඒක කනකොට තීතයි. ඒක අල්ලද්දී යම් රළු බවක් තියෙනවා. ඒකට යම් කිසි ස්පර්ශයක් කරාම යම් කිසි දැනෙන්නක් තියෙනවා. එතකොට දැන් අතරම ගත්තොත් අපිට කරවිල හම්බෙන්නේ කොහොමද? ඒක ඇහෙන් පිළිගන්න. නැත්නම් සත්‍යයක් ඇයිලා නැත්නම් ඒක ස්පර්ශ කරන්න පුළුවන්. නැත්නම් කාල බලන රස බලන්න පුළුවන්. නැත්නම් අපිට කරවිල ගැන හිතන්න පුළුවන් නේ. දැන් මම කියවොත් ඔය හයෙන් තොරව තියෙන කරවිල කොහෙද තියෙන්නේ කියලා. ඒ කියන්නේ අපි ලෝකයේ දේවල් තියනවා කියනවා. දැන් අපිට ආයතන හැට පේන නිසා මේක තියනවා කියන්නේ. නැත්නම් ස්පර්ශ කරලා අල්ලන්න පුළුවන් ඉඳලා තියනවා කියන්නේ. ඒ කියන්නේ මොන කාරණේකද මේක තියනවා කියන්නේ? හිතලා කියන්න පුළුවන්. හයනේ ඉඳලා. එතකොට දැන් මම කරේල නැහැ කියලා කියන්නේ. නමුත් අපිට තියනවනේ යටින් ගැනීමක් අපි ඇහෙන් දැක්ක කරවිල කරලව තමයි මම අල්ලවලා කම්බල උයප් එකේ තමයි මම කන්නේ කියලා අපේ හැඟීමක් තියනවා නේද? එතකොට අර පහේ තොරව හයෙන් තොරව කරවිල කියන කතා කරන්න බැරි වුණාට අපිට යටට හැඟීමක් තියෙනවා මේ තියෙන කරවිල එකම තමයි මම ඇල්ලුවේ.
නැත්නම් ඒකම තමයි කෑවේ කියන්නේ. ඇත්තටම උනේ පෙනීමක් නිසා කරවිල කියලා දෙයක් ලෝකයක් ගොඩ නැගුණා. රසක් හින්දා කරවිල කියලා දෙයක් ගොඩ නැගුණා. මොකයි සත්‍ය? නමුත් අපි අපේ ඇතුලේ හැඟීමක් තියෙනවා. තියෙන දේ තමයි මම කෑවේ. තියෙන දේ තමයි මම ස්පර්ශ කරේ කියලා ඇතුලේ හැඟීමක් තියෙනවා. ඒක අර බොරු කියන්න බෑ. අර තරකින් අර විදිහට කිව්වට බොරු කියන්න බෑ. එතකොට ලෝකයේ පැනවීමක් කියන්නේ ඒකට. කියන්නේ අපිට යම් කිසි අත්දැකීමක් තියෙනවා මේ ඒකාන්ත තියෙන දෙයක් වගේ අත්දැකීමක් තියෙනවා ලෝකේ. අන්නේ අත්දැකීම අපි මුක්ති විඳිනවනේ. එතකොට මේ මුක්ති විඳින අත්දැකීම අපි දැන් පිළිසක් වශයෙන් ජීවත් වෙද්දී අපිට සංවේදනය කරගන්න අවශ්‍යයි. දැන් ගඩොලුගේම නම් ඒවා මේ පැනවීම කියන එක තිබ්බා. නමුත් මේ භාෂාවක් තිබෙන්නේ නැහැ. යාලා වෙන මොකක් හරි කමකින් සංවේදනය කරගත්තා. එතකොට දැන් සමාජයේ දිනු වෙනවත් එක්ක ඒවට විවහාර නිරුක්ති ඇති වුණා. එතකොට කරවිල කියලා නිරුක්ති අධිවචන විදේ දුන්නේ අර අපේ අත්දැකීමක් විස්තර කරගන්න ගොඩනැගිච්ච දෙයක් තමයි ඒක කරවිල කියන්නේ. එතකොට දැන් විඥානයේ අපේ මාතෘකාව දැන් විඥානයේ කියවම දැන් අපි දන්නවා අපි දැන් මේ විදිහට මාව පේනවා. එතකොට මාව පේන්නේ මම මේ ස්වාමීන් නමක් කියලා දැනගන්නවා. එතකොට අපි දන්නවා අපිට සතුටක් කියද්දී අපි සතුට දැනගන්නවා. දුකක් කියද්දී දුක දැනගන්නවා. දැන් අපි මම කරවිල ගන්න වෙනවා. එතකොට දැන් මම කියවන කරවිල කරන අපිට කියන්නේ ඒ කියන කරවිල කරනම තමයි මම ඇල්ලුවේ. මම කෑවේ දෙක කියලා ඇතුලේ ඇඟිමක් තියෙනවනේ. එතකොට ඒකට යම් කිසි භෞතික බවක් රටාවක් තියෙනවනේ ඒ ලෝකෙ. අපිට කියන්න බෑ මේක නෙවෙයි කරවිල මේක වෙන එකක් කියලා කියන්න බෑ. එතකොට නමුත් කරවිල කරනට ස්වාධීන කරගන්න කියන්න පුළුවන් අපිට. ඔය දැන් අපිට මම කියවා කරවිල කරන ගෝචර වෙන්නේ ඇසින් දකිද්දී කනෙන් ඇහෙද්දී ආදී ඒ හයෙන්. එතකොට ඔය හයෙන් තරව ස්වාධීන කරගන්න පනවන්නද බෑනේ. නමුත් දැන් අපිට මේ බෞද්ධ දෙයක් හම්බෙන්නේ හම්බුන කෙනෙක් ඉන්න හින්දා නේද? ඒ කියන්නේ කෙනෙක් නැතුව අපිට බාහිර තියෙන දෙයක් ගැන කතා කරන්න බෑ. එතකොට එතකොට අපිට ඇතුළට එන්න වෙනවා. එහෙනම් මේ බෞද්ධ ලෝකයක් පැනවෙනවා නම් ඒ බෞද්ධ ලෝකයේ අත්විඳින කෙනෙකුත් මේ පැත්තේ ඉන්නවා කියලා අපිට කියන්න වෙනවා නේද? ඒ ඉන්න කෙනා කවුද කියලා මෙහෙමයි කියලා පෙන්නන්න බෑ අපිට. නමුත් මම කියන පණ පැනීමක් කියලා. එතකොට මෙයයි මේ ඉන්න කෙනා කියලා පෙන්නන්න බෑ. මෙයයි කියලා පෙන්නුවා මට මගේ කය පෙන්නන්න වෙන්නේ නේද? එතකොට කය මම කියලා අපිට ඒකාන්තව කියන්න බෑ. නමුත් මේ අපිට ඇතුලේ ජීවත් තියෙනවා ඒකාන්ත භෞතික ලෝකයක් අපිට පේනවා කියන තැනම අපේ ඇතුලේ ඒකාන්ත මම ඉන්නවා කියන හැඟීම තියෙනවා. එතකොට දැන් මම කියලා ප්‍රකට වෙන එතකොට යමක් දැනගැනීමක් එකකනේ. දැන් කරවිල කියලා දැනගන්න. එතකොට හිතයි කියලා දැනගන්න. එතකොට දැනගැනීමෙන් මම ඉන්න මම වෙලි කරන්න බෑ නේද? එතකොට ලෝකේ විඥානය කියලා දෙයක් උත් එනම් පනවන්න වෙනව නේද? විඥානය කියලා කියනවා සමහර වෙලාවට මම කියනවා පුද්ගලයා කියනවා ආත්මය කියනවා. කොහොම කිව්වොත් මේ අපේ ලෝකේ භෞතික ලෝකේ විස්තර කරගන්න නම් අපිට එහෙම ඇතුළත අධ්‍යාත්මය ආධ්‍යාත්ම පණවන්න වෙනවා නේද? එතකොට දැන් එහෙම පැනවීමක් තමයි මේ ලෝකයේ කියන්නේ. එතකොට දැන් මේ විඥානය කිව්වම දැන් අපි අහලා තියෙනවා අපි සසරේ ගමන් කරනවා කියලා නේද? දැන් මේ සසරේ ගමන් කරන්නේ අපි ගොඩක් වෙලාවට විඥානයත් එක්ක තමයි තේරුම් ගන්න. අපිට දැන් පොඩක් සසරේ ගමන් කරන්නේ පොඩක් පැත්තකින් තිබුණා. අපි දැන් අපේ පිළිවෙලුන්ගේ මේ ජීවිතය ගැන පොඩ්ඩක් හිතලා බලන්න. අපිට දැන් හැඟීමක් තියෙනවානේ අපිට දැන් වල කාලවල ඉඳනවා දැන් මම ඉන්නේ මම නෙවෙයි. දැන් ගෙදර ඉඳලා ආවේ මම නෙවෙයි දැන් ඉන්නේ වෙන කෙනෙක් කියලා හැඟීමක් තියෙනවා කාටවත්. තියෙනවා. එහෙම හැඟීමක් නැහැ නේද? එතකොට දැන් පොඩි කාලේ ඉස්කෝලේ ඉඳලා දැන් මෙතන ඉන්න වෙන කෙනෙක් කියලා අපිට හැඟීමක් නැහැ. ඒ කියන්නේ අපි මේ ජීවිතේ අපිට මතකයක් තියෙනවා අපි ගන්න තීරණ තියෙනවා ඒ තීරණත් එක්ක අපි යම් අතීතයේ ගත තීරණත් එක්ක දැන් අපි ප්‍රතිඵල මුක්ති විඳිනවා. එතකොට අපිට මේ ජීවිතේ මේ ඒකාන්ත යන මම එක්ක අපිට එහෙම හැඟීමක් තියෙනවා නේද? කිව්වත් නැතත් ඒ හැඟීම තියෙනවා. එහෙනම් අපි අතීතයේ ඉඳලා දැන් ඉන්නේ මම නම් ඉස්සරහට ඉන්නේ මම කියලා අන්තයෙන් කියන්න ඕනේ නැහැ නේද? ඒතර ඉස්සරහට ඉන්නේ මම. එතකොට දැන්
මේ ජීවිතය ඇතුළත මමක් කියලා පනවන්න අපිට හොඳටම සාධක තියෙනවා නේ. එතකොට කවුරුත් ඒක මේ ප්‍රතික්ෂේප කරන්න නැති වෙන්න පුළුවන්. මොකද මේ අපිට අත්දැකීම් එක ලබන්න පුළුවන් නේ. එතකොට ඔක පොඩ්ඩක් එහාට දැන් මම කලින් ජීවිතයක් තිබ්බා. කලින් ජීවිත ගණනාවක් තිබ්බා. ඉස්සරහට ජීවිත තියෙනවා කිව්වම ඒක සමහර කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේ. නමුත් එහෙම දෙයක් පනවන්නත් යම් කිසි පදනමක් තියෙනවා නේ. ඒ කියන්නේ මේ ජීවිතේ පැනවුවා වගේ නැත්නම් කරවිල කියලා මම කියපු උදාහරණේ පැනවුවා වගේ අර වගේ දෙයක් පෙර ජීවිතයක් නැත්නම් සංසාරයක් කියනවා. ඒ වගේ දෙයක් පනවන්න මොකක් හරි තාර්කික හරි පදනමක් තියෙනවා නේ. එතකොට මේ පිළිගුණගේ ජීවිතත් එක්ක විතර බලන්න අපිට තේරෙන්න පුළුවන් හොඳ විතරවල විකල්ප තුනයි. පළවෙනි කියන්නේ අපේ ජීවිතයක් පරලොවක් තිබෙන්නේ නැහැ කියලා කිව්වොත් ඊළඟ ජීවිතයක් නැහැ කියලා කිව්වොත් නැහැ කියලා කිව්වොත් මේ දෙක ඇරෙන්න තියෙන බලන විකල්ප දෙකයි. අර ගණකට දෙක බලන්න තියෙනවා. ඒකවල පළවෙනි එක තමයි මේ කියන්නේ ඉබේ ඇතුණා කියන එක. අපිට ওই තුනෙන් එකක් පිළිගන්න වෙනවා. එකක් ඉබේ ඇතුණා කියන එක. දැන් ඉතල බලන්න දැන් අම්මගේ තාත්තගේ එකතු වීමෙන් මම ඉබේ ඇතුණා කියන කෙනෙකුට දැක්මක් කියන්න පුළුවන්. එතකොට එහෙම ඒක පිළිගත්තොත් පොඩි ප්‍රශ්නයක් එනවා. මොකද දැන් අපිට එහෙම ඉබේ දේවල් ඉබේ නම් ඇතිුනේ අපි හිතලා පත්තලා මුත් කරන්න බැරි වෙනවා නේ. දැන් අපි ඉබේ ගත්තාම අපි දැන් මේ දේශනාව අහන්න ඉබේ ආවේ නැහැ නේ. හිතලා තීරණයක් කරලා කලින් සතියලත් ආවා. ඉතින් හිතලා ආවා. ඊට පස්සේ අපි ජීවිතය යම් තීරණ ගන්නවා. ඒ ප්‍රතිඵල ලැබෙනවා. ඊට පස්සේ අපිට මොරාලිටි එකක් කියලා තියෙනවා. අපි මොනාරි වැරද්දක් කරාම අපිට වරදකාරී හැඟීමක් තියෙනවා. එතකොට අපි සමාජයේ වලට ජීවත් වෙන්න ඕන කියලා අපේ හැඟීමක් තියෙනවා. අපේ මතක තියෙනවා. මේ මතකවල ලස්සන මේ ගැළපීමක් තියෙනවා. එතකොට අපිට හිතලා බලනවා මේක ඉබේ වෙන දෙයක් මෙහෙම වෙන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් එනවා නේද? එන කාට වුණාට දෙයක් නෙමෙයි. ඒක ඉබේ මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද කියලා ඒක අපිට එන පොඩ්ඩක් හිතන්න වෙන ප්‍රශ්නයක් නෙමෙයි. එතකොට දැන් මෙහෙම හිතුවම කෙනෙකුට දැන් ඉස්සර ඉඳන් මෙහෙම හිතලා තියෙනවා. එතකොට හිතුවම තව විකල්පයක් තියෙනවා. ඉබේ නැත්තම් බද්ද කියන විකල්පයක් ඕනේ නේ. එතකොට ඊළඟ විකල්පය තමයි කවුරුහරි මේක පැවුවා කියලා. එතකොට දෙවියෙක් කියන්න පුළුවන් නැත්නම් කවුරුහරි ක්‍රියාවකින් සර්ව බලධාරී දෙවි කෙනෙක් නැවුවා කියලා එකක් තියෙනවා. දැන් එහෙම දේවාදී ආගම් තියෙනවා. එතකොට දැන් දෙවියෙක් නැවුවා කියුවොත් ඒක ටිකක් කරකට වඩා ඊයලයි ඉබේ කියනකට මොකෝ අපි සමහර දේවල් එකකින් විස්තර කරගන්න පුළුවන්. නමුත් තව එතකොට ප්‍රශ්නයක් එනවා. මොකද දෙවිය එතකොට දෙවියන් නැවුවේ කවුද කියලා අපිට ප්‍රශ්නයක් එනවා. එතකොට ඒ දෙවියන් නැවුවේ කවුද? එතකොට ඕක කෙලවරක් නැති ලූප් එකක් යනවා. මාව කවුරුද නැවන ගියාවත් කවුරුද මවන්නේ. එහෙනම් ගියාවත් කවුරුද මවන්නේ. ඕක නවත්තන්න බැරි මේකක් වෙනවා. ඊට පස්සේ අපිට හිතන්න දැන් දෙවියෝ නම් අපි නැවුවේ ඒ එක කෙනා වෙන වෙන විදියට නැවුවේ. ඒ මාව මේ විදියටම නැවුවේ. දැන් ලෝකෙ ගත්තාම විෂමතාවයක් තියෙනවා. පුදුකලිය විතර ඒක කෙලෙලි ධනවත් එක්කෙලි දුප්පත් එක්කෙලි ලස්සනයි එක්කෙලි අවලස්සනයි. එතකොට මේ දෙවියෝ වෙයිම එක එක විදියට මිනිස්සු නැවුවේ. නිකන් බලලා නිකන් විනෝදයක් කරනවා වගේ නැවුවද කියලා අපිට හිතන්නේ. ඒ කියන්නේ දෙවියෝ නිකන් වෙන වැඩ බලගෙන ඉන්නද මම පාන්නේ දෙන්නේ. එතකොට දැන් දෙවියෝ කියන සර්ව බලධාරී කෙනෙක් ඉන්නවා නම් ඇයි මිනිස්සු පිටක් මවලා මෙහෙම නිකන් කට්ටිය දුක් විඳින්න දීලා කට්ටිය සැප විඳින්න එහෙම කරගෙන දෙවියන්ට හේතුවක් තියනවාද කියන එක ප්‍රශ්නයක් නේ. දැන් මේ මම කතා කරන්නේ අර පහ ඇතුළත සද්දාව කියනකොට ওই කාරණා වලින් තේරුම් ගන්න දේවල් තමයි. මොකද ඒ වගේ පිටට නෙවෙයි. ඒ කියන්නේ විතර ආර්ථික බවක් එක්කෙනෙක් මිනිස්සු ලෝකයේ වුණ දෙයක් තේරුම් ගන්න නෙමෙයි. ඒතකොට මේ විකල්ප දෙකකට අභියෝගයක් එනවා නේ. ඉන්දියාවේ වුණා කියන එක දෙවියන් මැවුවා කියන එක දෙකකට ප්‍රශ්නයක් එනවා. ඒතර ඔය දෙක අයින් කරාම මොකද ඉතුරු වෙන්නේ? මම කියන්නේ ඒක අපි කලින් ජීවිතයක් තිබ්බා නේද? කලින් ජීවිතයක් තිබ්බා. එතකොට අපිට පස්සේ ජීවිතයක් තිබ්බා කියලා. එතකොට අපි ඒක සත්‍ය කියලා ගත්තොත් අර කිව්ව ප්‍රශ්න ගොඩක් අපිට නැති වෙනවා. කියන්නේ අපිට මේ දැනෙන මම ඉන්නවා කියලා හැඟීම. එතකොට මේ ලෝකයේ ලොකු විවිධත්වයක් තියෙනවා. කෙනෙක් කුසයි කොටයි ලස්සනයි කතයි කෙනෙක් සැපයි වුණා විඳිනවා. මේ ඔක්කොම අපිට තේරුම් ලස්සනට විස්තර කරගන්න පුළුවන්. මේ කලින් ජීවිතය දැන් ජීවිතය පරලෝකයක් තියෙනවා කියන එක න්‍යාය දාගත්තොත් අපිට මේ ලෝකේ ලස්සන තේරුම් ගන්න පුළුවන් නේ. දැන්
දැන් කර්මපත් එක ලෝකයේ විෂමතාවයක් ඇති වෙනවා. එතකොට අර කියපු එක ප්‍රශ්නයක්වත් අපිට එන්නේ ඒකත් එක්ක. එතකොට අපිට ජීවිතේ යහපත් දේවල් කරොත් යහපත් ප්‍රතිඵල ලැබෙනවා. නරක දේවල් කරොත් නරක ප්‍රතිඵල ලැබෙනවා. අපිට ඒක ලස්සනට තේරුම් ගන්න පුළුවන්. අපිට ජීවිතේ අපිට ඒක අත්දැකීම පුළුවන්. ජීවිතේ අයම් ගන්න තීරණත් එක්ක අපිට සතුට වෙනවා, දුක් වෙනවා, ඒ ප්‍රතිඵල විදියට තිබුණා අපිට තේරුම් ගන්න පුළුවන්. එතකොට දැන් වෙනකොට තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි කලින් ජීවිතවල කියනවා ඒක කොහෙන් හරි පටන් ගන්න ඕනේ. ජීවිතය කලින් ජීවිතවල කියනවා ඒක කොහෙන් හරි පටන් ගන්න ඕනේ. එතකොට එහෙනම් මේ පටන් ගන්න තැනදී ආයෙ අපිට පළවෙනි එකට එන්න වෙනවා. ඒක දෙවියෝම වෙලා. නැත්නම් මේ පටන් ගන්න තැන ඉබේ ඇතිුණා කියලා වෙන්නේ. ඒතර මේකට දැන් භාගතුනා උත්තර දෙනවා. අනවතක්කායම් වික්කවේ සංසාරෝ උපා කෝටින පඤ්ඤායති. එතකොට හිතලා බලන්න. ඒ කියන්නේ මේ භාගතුනාසේ කියන්නේ මේ සසර කෙලවරක් නැහැ. කෙලවරක් පෙරේ නැහැ. මේ මුලක් අග නැහැ. මුලක් අග නැහැ කියලා කියන්නේ මුලක් අග පණවන්න බෑ කියලා කියනවා. නේ පණවන්න බෑ. දැන් මම පැනලේ කියන එක මම මුලින් විස්තර කරන්නේ. අපි ලෝකෙට දෙයක් පණවන්න නම් අපි මොකක් හරි අත්දැකීමක් ගෝචරත්වයක් මොකක් හරි යථාර්ථයක් බෞද්ධ බවක් එක තමයි පණවන්න. දැන් භාගතුනාසේ කියන්නේ සංසාරේ මුලක් අග නැහැ කියලා නෙමෙයි පණවන්න බෑ කියලා. නපඤ්ඤාය. එතකොට දැන් අපි ජීවිතේ දැන් මම උදාහරණයක් දෙන්න අපි මොකක් හරි රවුමක් ගන්නකො කැරකෙන රවුමක් ගත්තොත් නැත්නම් අපි මොකක් හරි රවුමක් ගත්තොත් ඒකේ කෙලවරක් අපි ගන්න පුළුවන්. මේක මෙතනින් පටන් ගන්නනේ මෙතන ඉවරයි කියලා කියන්න බෑනේ. එතකොට අපේ අර විතර භාෂාවේ ප්‍රශ්නයක් තියෙනවා. අපි ලෝකේ මොනවා හරි දැන් අඛණ්ඩ පැවැත්මක් කියන්නේ සංසාරය කියන්නේ. එතකොට අපිට අඛණ්ඩ පැවැත්මක් කියද්දි අපිට එන ප්‍රශ්නයක් තියෙනවා මේකේ පටන් ගන්න කොහොමද? දැන් අපි දැන් අගක් මුලක් කියන එක ලෝකේ සංවේදනය කරන්න අපිට අවශ්‍ය වෙන අවස්ථාවක් තියෙනවා. දැන් මේ මේක තමයි මේ ශාලාව ගන්න මේ ශාලාවේ මුලක් තියෙනවා අගක් තියෙනවා නේද? ඒකට මේක ලෝකේ තියෙන දෙයක්. එතකොට මේ මේස ගත්තත් මුලක් තියෙනවා අගක් තියෙනවා. එතකොට දැන් අපි දැන් මේ සංදර්භයේ ඒක හරියන්නේ. එතකොට දැන් සංසාරය කියන්නේ ඒ වගේ මේසයක්වත් පොල් එකක්වත් නෙමෙයි. ඒතර සංසාරයේ ඉන්න සංදර්භය ගත්තම අපි ලෝකයේ තියෙන සද්ධාරුචි අපේ තර්කකමේ දාලා ඉන්නවා. එහෙනම් ඒකට මුලක් තියෙන්න ඕනේ අගක් තියෙන්න ඕනේ කියලා අපි ඇතුලේ හැඟීමක් තියෙනවා නේද? අන්න ඒකත් එක්ක තමයි අපිට මේ ප්‍රශ්නයක් දෙන්නේ අකණ්ඩ පැවැත්මක් තියෙනවා. එහෙනම් උගල මුලක් තියෙන්නේ අගක් තියෙන්නේ. නමුත් අපිට මුලක් අගක් ඇත්තටම හොයන්න අවශ්‍ය නැහැ. අපිට අකණ්ඩ පැවැත්මක් කියලා ඒ න්‍යාය දාගත්තේ නැත්නම් අපේ ජීවිතේ අපි අත්දකින මේ විෂමතාවය විස්තර කරගන්න දෙයක් නැහැ. එතකොට ඒකට දෙන්න පුළුවන් හොඳම විග්‍රහය තමයි මම කලින් ජීවිතේ හිටියා දැමුත් තියෙනවා. එහෙනම් මම ඉස්සරහට තියෙනවා. ඒකේ පටන් ගත්ත තැනක් පිළිබඳ නැද්ද මොකක්ද අදාළ නැහැ. එකක් පණවන්න බෑ කියලා කියන්නේ නැහැ කියලා කියන්නේ නෙවෙයි. එතකොට ඒකත් එක්ක අපිට මේ ජීවිතේ තේරුම් ගන්න පුළුවන්. එතකොට දැන් මේ බුදුන් වහන්සේ මහා තණ්හා සංකේත සූත්‍රයේ ඕවගේ ප්‍රශ්නයක් සාතිකේ වික්ෂෝට ඇතිවුණා. සාති වික්ෂෝ කියන්නේ ඕවගේම කතාවක්. එයා කියන්නේ මේ සංසාරේ විඥානය කියන එක භවයේ යනවා කියලා. විඥානය භවයේ යනවා. ඒකවල පාපී දෘෂ්ටියක් විදිහට තමයි මේ වික්ෂෝ සැලකන්නේ. මොකද ඒ කියන්නේ භාගතුන් වහන්සේ එහෙම කිව්වා කියලා තමයි සාති වික්ෂෝ දරාගෙන ඉන්නේ. නැත්නම් දැන් මම දැන් කිව්ව එකත් එක්ක ඒක පාපී දෘෂ්ටියක් නෙවෙයි. අතරම අපේ ජීවිතේ අපිට තේරුම් ගන්න පුළුවන් සත්‍ය විදිහ ඒක තමයි නේද? ඒක පාපී දෘෂ්ටියක් වෙන්නේ. ඒක භාගතුන් වහන්සේ කිව්වා කියලා කියමු ඉන්න. මොකද භාගතුන් වහන්සේ ධර්මයේ ධර්මය අපි හොඳට හොයලා බලුවොත් භාගතුන් වහන්සේ කවදා දැන් පින පව සසරක් ගැන කතා කරනවා නම් අර ඒකාන්තව කියන්නේ මේකයි ඒකාන්තව නැත්තේ මේකයි කියන වගේ දේවල් භාගතුන් වහන්සේ කවදාවත් කියන්නේ නැහැ. කියන්නේ සසරක් පනවනවා ඒකට පනවනවා කියන්නේ එහෙම නැතුව මේ ඒකාන්ත විඥානයක් තියෙනවා ඒක භවය යනවා ඒක කිව්වොත් කෙනෙක් දෘෂ්ටියකට යන්න පුළුවන්. ඒකෝට ඒකට ඒකාන්ත බව පැනවෙනවා. ඒතකොට දැන් සංසාරේ මුලක් පැනෙමුවොත් අගක් පැනෙමුවොත් ඒත් ඒක ප්‍රශ්න වෙනවා. ඒ කියන්නේ යමකට මුලක් තියනවා කියලා ඒකාන්ත කිව්වොත් ඒක අනිවාර්යයෙන් තියෙන දෙයක් වෙනවා. ඒතකොට අගක් පැනෙමුවොත් ඒකත් තියෙන දෙයක් නැති වෙන දෙයක් බවට පත් වෙනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ ඒ වගේ අර ඒකාන්ත දේවල්
ලෝකේ ගැන කියලා නැහැ. එතකොට දැන් සහතික විශ්ව එහෙම භාග්‍යවතුන් වහන්සේ නොකියපු දෙයක් කිව්වා කියලා තමයි ඒක පාපී දෘෂ්ටියක් වුනේ. ඒතර භාග්‍යවතුන් වහන්සේ මේ සහතික විශ්වගේ නහන මොන විඥානයක් ගැනද කතා කරන්නේ. ඒතකොට ඒ සහතික විශ්ව කියනවා මේ අපි කතා කරන මේ කරපු කර්ම ඵල දෙන විඥානේ ඒකම තමයි සසරේ යන්නේ කියලා කියනවා. ඉතින් මම අර කලින් කතා කරපු එකම තමයි. එතකොට දැන් වෙන භාග්‍යවතුන් වහන්සේ ඒකට මේ එයාට විග්‍රහ කරලා භාග්‍යවතුන් වහන්සේ වෙනම සාමුක්ඛංශික දේශනයක් ඒ අනිවිද වික්ෂුණාන්සේලාට එතන කරනවා. එතකොට ඒක ඒතර වැරදි දෘෂ්ටියක් උනේ ඒ භාග්‍යවතුන් වහන්සේ කිව්වා කියන්නේ. එතකොට දැන් අපි විඥානය කිව්වම දැන් විඥානය කියන්නේ පාලි භාෂාවේ වචනයක්නේ. දැන් විඥානය කිව්වම අපිට හිතෙන්නේ ධර්මය කියලා සමහරවල් දැන් විඥානයේ සිංහල වචනේ දැනගන්නවා. දැනගැනීම කියමු. ඒතර දැනගැනීම කියලා මම කිව්වොත් කාට හරි බණක් කියනවා කියලා කියන්නේ නැහැ. ඒක නිකන් වචනයක්. අපි වෙන භාෂාවකින් මොකක් කිව්වොත් අපිට ඒක බණක් කියලා කියන්නේ නැහැ. ඒක බුදු වචනයක්. නමුත් විඥානය කියලා කිව්වම අපිට ඒක නිකන් බණක් කියනවා වගේ හැදෙනවා. එතකොට දැන් අසුසුත් සූත්‍රය කියලා එකක් තියෙනවා. ඒකේ භාගතුන් වහන්සේ කියනවා අසුසුත් පුතඥය. ඒ කියන්නේ අසුසුත් පුතඥය කියන්නේ ඒක කොහොමද කෙනෙක් වෙන්න පුළුවන් ඉතින් නැති කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් භාගතුන් වහන්සේගේ ධර්ම ඇහිච්ච නැති කෙනෙක් නේ. එයා කියනවා ඒ කියන්නේ අසුසුත් පුතඥයාගේ හැටි කියන්නේ භාගතුන් වහන්සේ මේ කයට කලකිරෙනවා කියලා කියනවා. අපිට මේ බාහිර වෙන කයට කලකිරෙනවා. මොකද මේ කය කියන එක අපි හැමෝම දන්නවා මේක ස්ථිර නෑ, නිවිලා යනවා, වයසට යනවා, මේක විනාශ වෙනවා කියලා අපි හැමෝම දන්නවා නේ. එතකොට අපි සාමාන්‍ය හිතනගෙන මේ කයට කලකිරෙනවා. නමුත් අපේ මේ හිත කියලා යමක් තියෙනවා. ඒ කියන්නේ හිතන්නේදී, මනෝවිදදී, විඥානයේදී කියලා තුනම වචන තුනම කියනවා. ඒ කියන්නේ අපි මේ හිත කියලා දෙයක් තියෙනවා, මනස කියලා දෙයක් තියෙනවා, විඥානය කියලා දෙයක් තියෙනවා. මේ දෙක අපි පුතඥය කලකිරෙන්නේ නැහැ කියලා කියනවා. ඇයි කලකිරෙන්නේ නැත්තේ? මේක තමයි දීර්ඝ කාලය මගේ ආත්මය කියලා අරන් තියෙන්නේ මේ විඥානය තමයි. විඥානය නැත්නම් මනස සිත. ඒතකොට මේ පිටුකට දෙන්න දැන් මේ වචන තුන එකට පාවිච්චි කරලා දෙන්නේ. චිත්තං මනෝවිදි විඥානං විදි. ඒතකොට මේ පුතඥයට මේ තුනම එකක්. වෙනසක් නැහැ. ඒක වචන තුනක් විතරයි. එතකොට නම් මේ ජීවිතය යම් කිසියකට හිතට කැරේ වුණොත් එයාට මේක තුනක් කියලා හිතෙන්න පුළුවන්. තුනක් නැත්නම් දෙකක්. එතකොට දැන් තුනක් කිව්වා, දෙකක් කිව්වා, එකක් කිව්වා මොකක් හරි අංකයක් දැම්මා කියන්නේ ලෝකයක් තියෙනවා කියන එක නේ. මේ ලෝකයේ විඥානය කියලා එකක් විතරයි කිව්වොත් තුනම එකක් කිව්වා. තුන තුනක් කිව්වා පවතින ලෝකයේ විග්‍රහයක් නේ. එතකොට අර මම ඉන්නවා එතකොට තුනේ මොකක් හරි දාගෙන මම ඉන්නවා මම ආත්මය කියලා අරගෙන සසර යන්නේ එක තමයි තියෙන්නේ. එතකොට දැන් භාගතුන් වහන්සේ එතකොට කියනවා මේ අසුසුත් සූත්‍රයේ ඔයගොල්ලෝ කිව්වේ පුතඥය කයට කලකිරෙනවා, හිතට කලකිරෙන්නේ නැහැ කියලා. එතකොට භාගතුන් වහන්සේ මේ අසුසුත් පුතඥයට යෝජනා කරන්නේ කයට කලකිරෙන්නේ ඉබා කියලා. කයට කලකිරෙන්නේ ඉබා මොකද කය කියන එක අපි දන්නවා අවුරුදු 2 10ක් 15ක් 20ක් 120ක් දක්වා ඉන්නවා. ඒ වගේ අද නම් විතර පළල ඉන්න නමුත් එච්චර කාලයක් කරන්නේ කය තියෙනවා නේද? වෙනස් නොවි හරි වෙනස් වෙවි හරි කය තියෙනවා. නමුත් අපේ මේ හිත කියලා මනස කියලා විඥානය කියලා දෙයක් තියෙනවා නේද? ඒක මේ මොහොතේ ඇති වුණා නම් ඒක ළඟ තියෙන වෙලෙ එකක් නේ. ඒ කියන්නේ මේ උපමාවක් දෙනවා මොන්දේ ගහක අත්තක් කරලා ඊළඟට අල්ලන්නේ අර අත්ත අතාරින්නේ තව එකක් අල්ල ගන්න බලන්නේ. මේ හිත කියලා මනස විඥානය කියලා දෙයක් තියෙනවා නම් ඒක හැම වෙලේම වෙනස් වෙනවා. තව එකක් ඇති වෙනවා ඒක විතරම වෙනස් වෙනවා. එතකොට එහෙම ඒ හිත භාගතුන් වහන්සේ යෝජනා කරන්නේ අසුත පුතඥයට හිතට කලකිරෙන්නේ කියලා. එතකොට හිතට කලකිරුණා කියලා ඒ කියන්නේ නිවන් දකින්න පුළුවන් කියලා නෙවෙයි. නමුත් එයාට අර කයට කලකිරෙනවල එතන එහාට හිතන්න දහමකට යොමු වෙන්නේ ඒක උපකාරයක් වෙනවා. ඒකෙන් කියන්නේ කය ඒකාන්තව නිත්‍යයි කියලා ගන්න කියලා කියන්නේ නැහැ. අර පුතඥයට අරකට වඩා මේක හොඳයි කියලා කියනවා. එතකොට දැන් මම කියවන මේ සිත මනස විඥානය කියන එක තුනක් කියලා බාලුනාසයේ දහම තුන මේක තුන් ආකාරයෙන් තමයි විස්තර වෙන්නේ. සිත මනස සිත විඥානය. එතකොට මම
පොඩක් කියේ මනසයි සිතයි කියන දැන් මනස ගත්තම දැන් ලෝකයේ පැත්තේ කතා කරා භාග්‍යවතුන් වහන්සේ අර උන්නාව බ්‍රාහ්මණ සූත්‍රය කියනවා අසකල්ලාසේ දිව ශරීරයේ පිළිසරණ මනස කියන. එතකොට මනසට ප්‍රධාන තැනක් තියෙනවා ලෝකයේ තමයි. දැන් ඒකilla අර මේ බ්‍රාහ්මණික අහන ප්‍රශ්නකට උත්තර දෙන්න. එතකොට එයාට කියලා විදියට ඒක කියලා දුන්නා එන විදියට. එතකොට ලෝකේ කතාව. එතකොට මනස භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ මනසට විශේෂ තැනක් දීලා නැහැ. ආයතන පරියායත් එක්ක මනස කතා කරන්නේ අසකල්ලාසේ දිව ශරීරයේ මනස. හය කතා කරනවා. එයාට මනසට විශේෂ තැනක් දීලා නැහැ. මනස අර එතකොට දැන් පුද්ගලයේ මනස කියලා ගත්තොත් තමයි උකට විශේෂ තැනක් දෙන්න වෙන්නේ. එතකොට දැන් අසකනාසේ දිවසාරේ මනස කියන්නේ මගේ අසකනාසේ දිවසාරේ මනස නෙවෙයි අසකනාසේ දිවසාරේ මනස. එතකොට එහෙම කිව්වම ගන්න ඕනේ මගේ නැතුව මේ වෙන මනසක් එහෙම කරන්නේ. එතකොට පුද්ගල භාවය ගොඩ නැගීමම තමයි මෙතන කියන්නේ. එතකොට මනසට විශේෂ තැනක් දීලා නැහැ. එතකොට මනසත් එක්ක කියන ධර්ම පරියාය එතකොට මනස හොයයි කියන්නේ. එතකොට දැන් සතිපට්ඨාන සූත්‍රයේ ආයතන පොතේනා මනංච පදානාති ධම්මංච පදානාති තත් බයං පරිච්ඡති සංයෝජනං තංච පදානාති කියලා. එතකොට මේ සතිපට්ඨානයේ මනස පැත්තේ වෙනම ඒ ධර්මයක් ඇතිවෙනකොට බාහිරකට කියනවා. මම කෙලියේ යම් වෙන්නතෝ ඒකේ මනස පැත්තේ වෙනම ධර්ම පරියාය කියලා කියනවා. එතකොට සිත කියලා ගත්තාම ගොඩක් වෙලාවට කියන්නේ මොකක් හරි අත්දැකීමක් ලං කරලා සිත ගැන කතා කරන්නේ. අපි දැන් සරාගං චිතිතං කියනවා. එතකොට විතරාගං චිතිතං, සදෝෂං චිතිතං, අමෝහං චිතිතං, විතමෝහං චිතිතං. එතකොට දැන් කොහේ දේවා සරාග මනසක් කියලා කතා කරන්නේ. නැත්නම් සරාග විඥානය කියලා කතා කරන්නේ. එතකොට විඥානයයි මනසටයි විශේෂණ පදයක් ලං කරන්නේ නැහැ කොහේ දේවා. නමුත් සිත ගැන කතා කරන්නේ සරාග සිතක්. විතරාගේ සිතක්. එහෙම සිතක් ලං කරනවා. එතකොට සතිපට්ඨාන ගත්තම චිත්තං වසනාය සරාගං චිත්තං සරාගං චිත්තං පජානාති විතරාගං චිත්තං විතරාගං චිත්තං පජානාති කියලා ඒ කරුණක් ලං කරලා සිත ගැන වෙනම කියනවා. එතකොට විඥානය කිව්වම වෙනම විදියකට තමයි භාගතුන් වහන්සේ දේශනා කළේ. එතකොට විඥානය ගොඩක් කතා කරනවා පටිච්ච සමුප්පාදය. එතකොට පටිච්ච සමුප්පාදය ගත්තම අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානයි. එතකොට අවිජ්ජාව නිසා සංස්කාර වෙනවා සංස්කාර නිසා විඥානය වෙනවා. එතකොට විඥානයේ විභාගය වෙනවා පටිසම්පාදය කාය විඥානය මනෝ විඥානය. එතකොට දැන් විඥානය එතකොට මේ විඥාන හයක් වෙනම තියෙනවා කියන එක නෙවෙයි. ඒකට ලස්සන උපමාවක් දෙනවා. දැන් දරවිසා කියන ඉන්න දරගෙන ඉන්න. එතකොට කොළවිසා කියන ඉන්න කොළගෙන නැත්නම් ලිලිසා කියන ඉන්න ලිලි. නමුත් ගින්න වෙනසක් නැහැ ගින්න. ගින්නම තමයි ඒක චක්කු විඥානය, සෝත විඥානය කියන්නේ විශේෂණයක් දෙන්නේ. මොකද එකක් ලෝකෙට පැනීම විඥානය කතා කරද්දී අපි කරනවා පියසින් දැනගන්නවා, කනින් දැනගන්නවා කියලා මේක උඩ කතා කරනවා නේද? ඇසට කිලිපුව කනට සද්ද කියලා. ඒ වගේ ලෝකේ විඥානය පනවන්න පුළුවන් ඔය ආයතන හයත් එක්ක ඒක පටිසම්පාද විභාගයේ මෙහෙම පෙරේනවා. එතකොට ඊළඟට දැන් මදුපිටික සූත්‍රයේ විඥානය ගැන කතා කරලා ඒක කතා කරනවා චක්කුංච පටිච්ච රූපේච උපඤ්ඤති චක්කු විඥාන. එතකොට ඇස රූපය නිසා ඇසේ විඥාන. ඒක මනස සම්බන්ධ නැහැ. මනංච පටිච්ච ධම්මංච පටිච්ච මනෝ විඥාන කියලා ඒක වෙනමක් තියෙනවා. එතකොට මේ චක්කුංච කියන්නේ මනස අදාළ නැහැ. එතකොට මේ විගතන දෙන්නන්නේ මේක වෙලා මේ පුද්ගලයාගේ විග්‍රහයක් නෙමෙයි මෙතන කියන්නේ. ඒක මේ භාගතුන් වහන්සේ කියන්නේ නැහැ. මේ මගේ හැබැයි මේ බාහිර තියෙන රූපේ එකතු වෙලා විඥානයක් ඇති වෙනවා කියලා කියන්නේ නැහැ. එතකොට දැන් ඉතල බලන්න දැන් මගේ හැබැයි බාහිර රූපය කිව්වොත් මම වෙන දිනවා. බාහිර රූපේ වෙනව දිනා දැන් වෙනව දැනගන්නවා. එතකොට දැන් අපි හොඳට ඉන්න බලුවා දැනගැනීමේ තොරව ඉන්න මමක් ගැන ලෝකේ කතා කරන්න බෑ. නමුත් අනවන්න පුළුවන් කියද්දී මම දෙක කරගන්න කලින් කියපු විදිහට නමුත් අපිට මම කියලා වෙනම පුද්ගලයෙක් ඉඳලා මම දැනගන්නවා කියන එක නෙවෙයි කියන්නේ. අසත් රූපයක් නිසා ඇසේ විඥානය. එච්චරයි කියන්නේ. එතන යාට කියන්නේ ලෝකේ කොට නැගෙන විදියක් එක කියලා. එතකොට දැන් මේක මගේ විඥානය මගේ ඇහැ කියලා කියන්නේ. එතකොට එහෙම කියනකොට
දැන් මගේ ඇහැ වෙනම තියෙනවා මෙතන කියන එක වෙනම විඥානය කියන එක නෙමෙයි. ඒක මොකද එහෙමම ඒ විදිහට වෙනම මගේ ඇහක් තියෙනවා කියන එක නෙමෙයි. මම බව ගොඩ නැගෙන සිද්ධිය තමයි මෙතන කියන්නේ. මම බව ගොඩ නැගෙන මම කිව්වේ අර හීය කොහොමද කිව්වේ? දැන් ඒ වගේ හීයක් ගොඩ නැගෙනවා කියන සිද්ධිය තමයි මෙතන කියන්නේ මම පිළිගල සූත්‍රය. ඒකට මම ඒකේ මම පිළිගල සූත්‍රය තමයි එතනින් එහාට විස්තර දීලා මම මේක එච්චර කොට යන්නේ නැහැ. ඊළඟට මම ගන්න මේ දේශනා මාලාවේ විතරම ගත්ත සූත්‍රය කච්චිනී සූත්‍රය. කච්චිනී සූත්‍රයේ මේ විඥානය කියන වචනේ ලස්සන අර්ථයක් දෙනවා භාගතුන් වහන්සේ. විඥානාතිකෝ වික්‍රේ තස්මා විඥානාති උච්චති. ඒතර විඥානය කියන්නේ දැන ගැනීම කියන එක. විඥානාති කියන්නේ දැනගන්නවා කියන යන්නේ ක්‍රියා ස්වරූපේ තමයි විඥානාති කියන්නේ. විඥානය කියලා කියන්නේ නිකන් නාමපද ස්වරූපේ. මම මේක පොඩ්ඩක් තේරුම් ගන්න වෙන ක්‍රියාවක් කරනවා. දැන් අපි ඇවිදිනවා කියන ක්‍රියාව ගන්න. ඇවිදිනවා කියන එක අපි පණවන්නේ මොකක් කියලාද? අපි හොඳට හිතලා බලුවොත් ඇවිදිනවා කියන එක ගැන හිතලා බලන්න අපි ඇවිදිනවා කියන එක ජීවිතේ පණවන්නේ අපිට ඇවිදින්නේ මොනවද අපිට දැනෙන්නේ? කයට තද බවක් දැනෙනවා නේ. යටිපතුලට තද බවක් දැනෙනවා. ඒක අපිට පේනවා දැන් මම ඉතින් මේක මට ඇවිදින්නේ මට වෙනවා මේ ඉන්න පිටුතු මට පාස් වෙනවා කියලා. එතකොට අපිට යම් කිසි අත්දැකීමක් තියෙනවා. එතකොට මම අතරින් මෙතෙන් ආවා කියලා මෙතෙන් ආවන් පස්සේ දැනගන්නවා. ඔය කියන සම්දර්භය විග්‍රහ කරගන්න කරන පැනවීමක් තමයි ඇවිදීම කියන වචනේ. ඒතර මම කිව්වේ මේ කයර දැනෙන දෙයයි ඔය මහිමයි තොරව කියන ඇවිදීමක් කොහෙද කියලා මට කියන්න පුළුවන්. ඇවිදීම කියන දෙයක් මේකයි කියලා මට පෙන්නන්න බෑ. ඔය කියන කෘත්‍යයෙන් තොරව නේ. එතකොට ඇවිදීමක් නැහැ කියලා මම කියන්නේ. ඇවිදීමක් කියලා පැනවීමට යම් කිසි හේතු ටිකක් පාදක වුණා නේ. ඇවිදීමක් කියලා ක්‍රියාවක් පටන්. එතකොට දැන් විඥානය කියන්නේ තමයි ක්‍රියාව. එතකොට විඥානය කියලා අපිට දැනගැනීම කියලා මම ගන්නවා අපිට ලෝකේ දැන් මම කියලා මම දැන් මේ රස දැනගත්තා. දැන් ඔය පිළිවෙත මම ඉන්නවා කියලා දැනගන්නවා. ඒතර මම රස දැනගන්නවා, මම කිහිත රස දැනගන්නවා, මම පැණි රස දැනගන්නවා. දැන් එහෙම කිව්වම 아무තු දෙයක් අපිට යන්නේ නැහැ නේද? අපිට හොඳට තේරෙනවනේ ඊන කතාව. මට පැණි රස දැනගන්නවා, මම අහවල් කියලා දන්නවා කිව්වම මට ඒක හොඳට සංවේදනය වෙනවා කිසි ප්‍රශ්නයක් නැතුවනේ. මට විඥානය දැනගන්නවා කියන වචන ගැන කිසි ගැටලුවක් නැහැ. එතකොට නමුත් මගේ දැනගන්නවා කියන වචනේ පාවිච්චි කරලා අපි හොඳට හිතලා බලමු. අපේ අත්දැකීම දැන් පෙරදස තීත්ත රසම ගන්නවා. තීත්ත රස කියන අපේ අත්දැකීමේ දැනගැනීම වෙන කරගන්න පුළුවන්. තීත්ත රසයි දැනගැනීමයි වෙන කරන්න බෑ. මම කොහොමද වෙන කරන්නේ? එතකොට නමුත් අපිට යම් කිසි අත්දැකීමක් තියෙනවානේ. බෞද්ධ අත්දැකීමක් තියෙනවා. නමුත් දැනගැනීමක් කියලා එකක් පනවන්න නැතුව ඕක අපිට විස්තර කරගන්න බෑ. එතකොට අර මම කිව්වා ඇලීමක් පනවනවා වගේ දැනගැනීම කියලා එකක් ලෝකෙට පැනවීමක් කරන්න වෙනවා. අන්න එතකොට දැන් අපි ලෝකේ විවහාර කරද්දී දැනගැනීම ගැන කතා කරනවා. එතකොට දැන් මෙතන කියන්නේ විඥානාතිකෝ වික්‍රේ තස්මා විඥානාති උච්චති. කියන්නේ මෙතන තස්මා විඥානාති උච්චති කියන්නේ එතන විඥානය කියලා කියන්නේ අපිට මේ ලෝකේ පනවගත්ත විඥානය. අපිට ලෝකේ විඥානය කියලා කතාවක් තියෙනවා. නමුත් අර්ථාන්විතව හිතලා බලනකොට දැන් අර ඇලිනවා කියන එක මොකක්ද අර්ථය හොයනවා වගේ ඒකට බෞද්ධ බවක් හම්බෙන්නේ නැහැ. ඒක අර්ථාන්තවාදී විතරක් බලන්නේ. එතකොට දැන් විඥානාති කියන එක වෙනම දෙයක් කියන එක නෙවෙයි. එතකොට අර ලෝකේ පනවගත්ත විඥානය කියන කාරණාවෙන්ම ඉක්මන විදියක් තමයි විඥානාති කියන පෙන්නන්නේ. එතකොට විඥානාති කියලා කියන එකකින් භාගතුන් වහන්සේ කරලා කියන්නේ අර ලෝකේ ඒ විඥානය කියලා යමක් ගත්තද ඒකේ සත්‍ය මොකක්ද කියලා හොයද්දී ඒ විඥානයේ අර්ථයක් නැහැ කියලා වැටහි වෙනවා. කියන්නේ බෞද්ධ බවක් නෙමෙයි. ඒකට තමයි විඥානාති කියලා කියන්නේ. මම කලින් කිව්වා වගේ ඇවිදිනවා කියන එක වරුවම ඇවිදීමක් හම්බෙන්නේ නැහැ වගේ දැනගන්නවා කියන එක හොයද්දී ඒකට බෞද්ධ බවක් හම්බෙන්නේ නැහැ. ඒකට අර ඊතර වෙන පැත්තට තමයි යොමු කරලා තියෙන්නේ. අනිත් දැන් රූපපඩය කියන්නේ රූපපති කියලා කිව්ව මේ පිළිතුර මතකදී සංඥාව කියන්නේ සංජානනාති කිව්වා. එතකොට දැන් සංඥාවයි විඥානයේ වෙනසක් පොඩක් තියෙනවා. දැන් අපි ලෝකේ ගත්තම සංඥාව කියන්නේ හඳුනා ගන්නවා. ඒක විඥානය කියන්නේ දැනගන්නවා.
දැන් අපි හිතලා ඔය වෙනසක් තියෙනවා. සංඥා හඳුනා ගන්නවා ඉගෙන ගන්නවා කියන එකේ අපේ අත්දැකීමත් එක්ක ගත්තාම ලොකු වෙනසක් නැහැ නේ. ලොකු වෙනසක් නැති වුණාට අපිට ওই වචන දෙකක් විදිහට ලෝකේ පනවන්නේ අපි හේතුවක් තියෙනවා නේ. දැන් කඩිනි සූත්‍රම ගත්තොත් විඥානය කියන්නේ මොනවාද කිංච විඥානාදී රස දැනගන්නවා කියන්නේ කිරිත රස දැනගන්නවා, පෙර රස දැනගන්නවා, හැමෝම රස කල රස දැනගන්නවා. ඒතකොට සංඥාවට කියන්නේ රසනේ පාට, නිල් පාට දැනගන්නවා, රතු පාට දැනගන්නවා, කොළ පාටේ පාට දැනගන්නවා. ඒතකොට රසයි පාටයි කියලා ගත්තම අපිට නිකන් රළුව හිතලා බලුවොත් එන පාට කියන එක මේ අපි අපේ ඇඟේ අපිට කාලා බලනවා අල්ලලා බලලා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපිට නිකන් රළුවම තේරෙන පාට කියන එක බාහිර දෙයක් කියන දේක් වගේ අපිට හැඟීමක් නේ තියෙන්නේ. පාට කියන්නේ මේ කහ පාට මල් තියෙනවා. දැන් මේක බාහිරයි කියන්නේ කියලා නේ අපිට යම් කිසි ප්‍රකටත්වයක් තියෙන්නේ. නමුත් රස කියවම අපිට ඒක ටිකක් බාහිරට දෙයක් කරන්න අමාරුයි. දැන් කරවිල කියිතයි කියවම අපිට ඒක අපේ අත්දැකීමට දැන් පහකට අපිට අත්දැකීමෙන් විතරව කියන්න බෑ. මේක වෙලි කරන්න පුළුවන් කියන එක නෙමෙයි මම කියන්නේ. අමුතර අපේ ලෝකේ පනවන විදිහ ගත්තම අර විඥාණයට ලං කරන්න ගොඩක් ආධ්‍යාත්මික රස ඒතොර කයද මේ කියන්නේ භාෂාවේ රස කියන්නේ එතකොට විඥාණයේ ආධ්‍යාත්මික පැත්තට කියනවා පනවන. එතකොට දැන් විඥානයේ සංඥාවයි පනවන්නේ වෙනස තේරුම්ගන්න මම සත්‍යකාර සූත්‍රය ගත්තම ඒකේ කියන විඥානය කියන්නේ මොකක්ද කියලා විඥානය කතමයි කිංච විකේ විඥානං හර කොට මම මතක නෑ ඒකේ විඥානය විවිධ දෙයක් වෙනන්නේ චක්කු විඥානය මම කලින් කිව්වා චක්කු විඥානය සෝත විඥානය ගාන විඥානය ජීව විඥානය කාය විඥානය මනෝ විඥානය සංඥාව කියන්නේ රූප සංඥා ශබ්ද සංඥා ගන්ධ සංඥා රස සංඥා පොට්ටබ්බ සංඥා ධම්ම සංඥා. එතකොට දැන් විඥාණයට අරන් ඉන්නේ ආධ්‍යාත්මික ආයතන 6. සංඥාවට අරන් ඉන්නේ බාහිර ආයතන 6. එතනත් වෙනවා අර විඥාණය කියන්නේ අතුලාන්තයේ පැත්තේ සංඥාව කියන්නේ බාහිර පැත්තේ. එතකොට දැන් මේක වෙන කරන්න පුළුවන් කියන එක නෙමෙයි අපිට පාට දැනගන්න අපිට පාට හඳුනා ගන්නවා කියලා කතා කරන්න පුළුවන්. නැත්නම් රස හඳුනා ගන්නවා කියලා නම් පාට දැනගන්නවා කියලා කතා කරන්න පුළුවන්. නමුත් අර ලෝකේ අර ඒ වචන දෙක පනව ගන්න විදිහත් එක්ක අපිට කියන්න පුළුවන් හොඳම විදිහ විඥානය කියන එක අර වගේ රසක් දැනගන්නවා වගේ තමයි ප්‍රකට කරලා පෙන්නන්න පුළුවන්. හඳුනා ගැනීම ප්‍රකට කරලා පෙන්නන්න පුළුවන් පාටක් එක වගේ. වේදාන්ත සූත්‍රවල කියනවා මේ විඥානයයි සංඥාවයි වේදනාවයි වෙන් කරන්න බෑ කියලා. ඒ කියන්නේ මේක පහයික අත්දැකීමෙන් වෙන් කරන්න බෑ. නමුත් අපිට සුත්තේ සහ මේ මනෝගත විදියත් එක්ක යම් කිසි නිරවුල් කර ගැනීමක් කරන මේක අපි අත්දැකීමෙන් නවත්වන විඥානයයි සංඥාව මේකයි වේදනාව මේකයි රූපේ මේක කියලාවත් වෙන් කරලා අත්දැකීමේ මේකයි කියලා ඒකාන්ත කරලා දෙන්නට දෙන්නේ නැහැ. එතකොට පේන පිළිගුණ සූත්‍රයේ කියන විඥානය මායාවට වුණ කරලා සංඥාව නිරෝධ කරලා උපමා කරලා එතකොට දැන් ඒ උපමා දෙක ගත්තම දැන් මායාවක් කියන්නේ අපි දැන් මැජික් එකක් බලනවා කියන්නේ මැජික් එකක්ම කියලා දැනගෙනම අපි යනවා නම් ඕකේ අපිට ලොකු මොහොනයක් නැහැ. දැන් මේකේ කියන්නේ මායාකාරයේ කරි මායාකාරයේ කියලා කරේ හතරමං හන්දියේ මැජික් කියලා වෙනවා. දැන් අද ගන්න ස්ටේජ් මැජික් කියලා. එතකොට දැන් ස්ටේජ් එක නගලා මේ වගේ මැජික් කියලා කරද්දී තුන් පැත්තකින් වැදගත් තියෙන්නේ මොනාරි බොරුවක් කරන්න පුළුවන් නේ. දැන් හතරමං හන්දියේ මැජික් එකක් කරනවා නම් මම මෙතෙන්දලා මැජික් එකක් කරනවා නම් මට මොනාරි හංගන්න තියෙන අවස්ථාව වගේ නේ. එතකොට එතනක් දෙන්න ඒ වගේ මැජික් එකක්. එතකොට මේ මැජික් එකේ කෘත්‍යය කියන්නේ මෝහණයටපත් වීමනේ. ඒ කියන්නේ මෝහණයටපත් වෙලා මේක අදහා ගන්න බැරි මේක මැජික් එකක් කියලා හැමෙන්නේ නැහැ. මේක මෝහණයක්ම තමයි වෙන්නේ. එතකොට ඒක මැජික් එකක් කියලා පෙන්නන්න වෙන්නේ සත්‍ය පැත්තේ ඉඳලා. නමුත් එයාට ඒක මැජික් එකක් කියලා නෑ. එයාට ඒක ඇත්තම දෙයක් කියලා නේ. එතකොට දැන් කියන්නේ ඇත්තට පුද්ගලෙක් මේ මැජික් එක දිහා බලන් ඉන්නවා. බලන් ඉඳිදී එයාට මේක තේරෙනවා මේක අර්ථයක් නෑ. තුච්චයි මේ සාරයක් නෑ කියලා ඇත්තට පුරුෂය තමයි ඒක දකින්නේ. ඇත්තට කෙනෙක් ඒක ඇත්තයි කියලා හිතන බාරගෙන ඉන්නවා. එතකොට දැන් විඥානය කියන්නේ
මිරිකෝ කියලා. ඒතර මේ උපමා දෙකම ගන්නකොට දැන් මේ විඥානයේ කිව්වේ මේ සංඥාවට විඥානයේ මායාකාරය කියලා නෙවෙයි කිව්වේ. මායාවට සමානයි කියලාත් නෙවෙයි මායාවක් උපමා කරලා කිව්වේ. නැත්නම් ගන්නවා මේ විඥානයේ මායාවක් කියලා ගත්තොත් හරිද? මායාකාරය කියලා ගත්තොත් මායාවට උපමා කරනවා බැහැ. ඒතර සංඥාවට මිරිකෝ කියලා කියන. ඒතර මේ උපමා දෙක ගත්තොත් දැන් මිරිකුවක් කියන එක ඇවිල්ලා එකක් බාහිර වෙන්නේ. ඒ කියන්නේ බාහිර සිද්ධියේම විකෘතිකාරයක් තියෙන්නේ. විඥානයේ කියන්නේ මිරිකුව කියන එක මම කියන්නේ මිරිකුව කියන්නේ බාහිර සිද්ධියේම යම් කිසි විකෘතිතාවයක් ප්‍රකට කිරීමක් තමයි මිරිකුව කියන්නේ. නමුත් විඥානය කියන්නේ මේ මායාවක් කියන්නේ කෙනෙක් මැදිහත් වෙලා කරන විකෘතියක්. එතකොට දැනත් පොඩි වෙනසක් තියෙන රූපමා දෙකේම සාරවත් නැති බවක්. නමුත් අර පවාවේ යම් කිසි සිව් වෙනසක් ඒකත් එක්ක තියෙනවා. එතකොට දැන් විඥානයේ සත්‍තරාම සූත්‍රයේ සහ කල්ජේ සූත්‍රය යන එතකොට අපිට දැන් භාගතුනාසේ අපි යොමු කරන්නේ මොකද්ද? විඥානය පිරිසිදුයි. එතකොට මේ වේදනා සූත්‍රයේ කියනවා විඥානයේ තියෙන්නේ පිරිසිදුයි. ප්‍රඥාව තියෙන්නේ බාහිර කරන්නේ කියලා. ඒතර ප්‍රඥාව විඥානයේ පිරිසිදුයි මොකද වෙන්නේ? ප්‍රඥාව දියුණු වෙනවා. එතකොට ප්‍රඥාව තමයි බාහිර වෙන්නේ. එතකොට දැන් දුක්ඛ සත්‍ය කියනවා අපිට මොකක්ද? දුක්ඛ සත්‍ය කියන්නේ පිළිසිත දකින්න. ඒක දුක්ඛ සත්‍යෙදි තියෙන පංචසංඛිතේ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා. ඒ පංච උපාදානස්කන්ධයට විඥාන උපාදානස්කන්ධයට. ඒක විඥානයේ අපිට දෙන්නේ පිළිසිත දකින්න. එතකොට දැන් මේ කිව්ව සූත්‍රකාරණ ඔක්කොමත් එක්ක අපිට ගන්න ඕන අදහස තමයි අපි මේ ජීවිතේ යම් කිසි දැනගැනීමක්. එතකොට අපිට ජීවිතය ප්‍රකට වෙන්නේ ඒ දැනගැනීම කියන එක දැනගත්ත දැනගත්ත දේ කිව්වොත් අපිට ඒක ස්වરૂපයක් අතරයක් වෙන්නේ. දැන් පැණි රස හරි විතර රස හරි කිව්වොත් ඒක ස්වરૂපයක්. හඳුනාගත්ත පාඩ කිව්වොත් ඒක ස්වરૂපයක්. ඒතකොට දැනගැනීම කිව්වොත් දැනගැනීමේ පදනම. ඒතකොට අපි දැනගැනීම මොකක්ද කියලා හොයන්න යනවා. මම අර කලින් ඇවිදීම වගේ දේවල් කිව්වා. එතකොට දැනගැනීම කියන එක හොයාගෙන යනවා නම් දැනගැනීම කියන එකට බහුලයක් අර්ථයක් ලැබෙන්නේ නැහැ. දැනගැනීම කියන සිද්ධිය වචනේ නෙමෙයි. එතකොට දැනගැනීමට අර්ථයක් වෙන්නේ නැත්නම් දැනගැනීම බහුවීම නැත්නම් එතනදී භාග්‍යවත් වශයෙන් කියනවා දැනගැනීම අනිත්‍යයි කියලා. විඥාන අනිච්චම් වන්තේ කියලා විතර ප්‍රශ්න කරගෙන යනවා. ඒ වගේ කිදීමක් යොමු කරලා දැන් මේ සත්ත පේන පුරුම සූත්‍රයේ කියනවා දැන් අර විදිහට මායාව උපමාවයක් මේ ඇසට පුරුසේ මේ යම් කිසි විඥාන අතීතනාග පච්චපන්න අජතංග බයිතංග ඕරාලංග සුසුමංග හිණංග පටිනංග යන්තුරේ සමුදව තම්මිදිකු පස්සති විඥායති යෝනිසෝ කෝපයකදී සතසම් පස්සතෝ විඥායත යෝනිසෝ කෝපයකදී තුච්ච කංචේ කායති අසාර කංචේ කායති කියලා කියනවා. කියන්නේ ඒ විඥානය කියලා යමක් ඇත්ත ඒ පිළිසිත දකින්න කෙනා. සත්පුරුෂය කියන්නේ හොඳට පරිවිචාර කරලා බලන කෙනා යෝනිසෝ මනසිකාරෝ කියන්නේ මනසිකාරය කරන කෙනාට මේ විඥානය කියන්නේ අර්ථයක් නැහැ. තුච්චයි සාරයක් නැහැ කියලා වැටහෙනවා. එතකොට මෙතන දැන් මම පංච උපාදානස්කන්ධයයි පංචස්කන්ධය ගැන පොඩි සඳහන් කරන්නකෝ. දැන් මෙතන කියන්නේ විඥාන උපාදානස්කන්ධය ගැන නෙවෙයි. යම් කිසි දැන් උපාදානස්කන්ධ කතා කරද්දී මේකේ පටලවිල්ලක් තියෙනවා. අර යම් කිසි විඥාන ඉදරකට පච්චුප්පන්න අජ්ජතනවා බයිදාවා ඕලානිකංග සුකුමංවා යන්තුරු සම්පේතේවා සබ්බං විඥාන යන් සුකුමංවා සාපසව උපාදානියන් කියලා තමයි විඥාන උපාදානස්කන්ධය කියන්නේ. ඒතර විඥාන ඛණ්ඩේ කතා කරන්නේ ඔය විස්තරෙමයි සාපසව උපාදින්න නැතුව. එතකොට දැන් අපේ ලෝකේ පැවැත්මක් කෙනෙකුගේ පැවැත්මක් ගැන කතා කරද්දී ලෝකයක් ගොඩනැගීම ගැන කතා කරද්දී පංච උපාදානස්කන්ධය ගැන තමයි කතා කරන්නේ. ඒකයි දුක්ඛ සත්‍ය කතා කරද්දී සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා කියනවා. එතකොට සීල සූත්‍රයේ කියනවා පුත්තඥය පංච උපාදානස්කන්ධයේ සීලවත්ය පංච උපාදානස්කන්ධයේ උදේවයි කියනවා. සීක කියන පංච උපාදානස්කන්ධයේ උදේවයි කියනවා. ඊට පස්සේ රහතන් වහන්සේ
පංච උපාදානස්කන්ධය උදේවැදලා කියන්නේ පංචස්කන්ධය කියලා එකක් නෙවෙයි කියන්නේ. එතකොට දැන් පංචස්කන්ධය කියන එක ඒකයිලා ගාමිකනාසේ ගොඩක් දේශනා කරන්නේ මම අර කලින් රූපානිච්චනවා අනිච්චනවා කියලා යම් පරානිච්ච දුක්ඛම සුඛමාදී යම් පරානිච්ච දුක්ඛේ අනිච්ච දුක්ඛ අනාත්ම කියලා ඒක හොයන් යන කෙනෙකුට යම් කිසි රූපයක් තියෙනවා නැත්නම් යම් කිසි විඥානයක් තියෙනවා ඒක මේ තමම නේසෝමස්මි ඒ කියන්නේ දකින්න කියලායි වෙන්නේ. එතකොට දැන් එහෙම හොයන් යන කෙනෙකුට කියන්න බෑ මේක තියෙන රූපයක් මේ රූපෙට බැඳිලා ඉන්නවා කියලා එහෙම හොයන් යන කෙනෙකුට කියන්න බෑ. දැන් මේ පෙරපෙළෝ සූත්‍රම ගත්තොත් අර විදිහට මායාකාරයේ උපමාව කියලා මේ විදිහටම යම් කිසි විඥානයක් තියෙනවා නම් ඒක විවිධ විදියට ශූන්‍ය විදියට අස්ථාර විදියට දකිනවා කියන්නේ. එතකොට එතන පංච විඥාන උපාදානස්කන්ධයක් ගන්න බෑ. මොකද සත්‍ය දකින්න කෙනෙක් පැත්තකින් කතා කරන්නේ. ඒතකොට සත්‍ය දැකීම එක කතා කරන්නේ පංච උපාදානස්කන්ධය නෙවෙයි. ඒ සාසෝපාදානිය නැතුව පංචස්කන්ධය පැත්තට. එහෙම නැතුව කෙනෙකුට පුතඥයාට පංච උපාදානස්කන්ධය රහතන් වහන්සේට පංචස්කන්ධය කියලා එකක් භාගතුන් වහන්සේ සොයන කියලා නැහැ. සත්‍ය හොයන්නදී අර සත්‍ය දැකපු කෙනා ඒ සත්‍ය භාවිතා කරන විදිහ කතා කරද්දී තමයි පංචස්කන්ධ විග්‍රහය කියන්නේ. ඒක කෙනෙකුගේ විග්‍රහය නෙවෙයි. ඒ සත්‍ය භාවිතය කතා කරන්න පුළුවන් විදිහ පංචස්කන්ධ විදිහ. එතකොට ඒක පොඩ්ඩක් පැහැදිලි කරගන්න නැත්නම් අර ගොඩක් මත තියෙනවා පංචස්කන්ධයක් තියෙනවා පංචස්කන්ධයට කලින් ඉන්නවා එහෙම කියලා කියනවා. ඒක භාගතුන් වහන්සේ දේශනා කියන්නේ පංච උපාදානස්කන්ධය කියනවත් පංචස්කන්ධය කියනවත් ඔය දෙක අවස්ථා දෙකේදීම මේ පුද්ගලයේ ගන්න බෑ. හරි කියන්නේ පංච උපාදානස්කන්ධය කියන්නේ සක්කාය නෙවෙයි. සක්කාය කියන්නේ මම මේක කියන්න දැන් මේ කෙනෙකුට දැන් මාව පේනකොට අපි විවාහයෙන් කතා කරනවා මට මේ ස්වාමීනාසේ පේනවා කියලා නේ. එතකොට දැන් අපේ අත්දැකීම ගත්තොත් මම කියලා මම දන්නේ නැහැ. නමුත් අපේ අත්දැකීම ගත්තොත් මොකක් හරි පෙළීම සාන්නාසනවා කියලා අත්දැකීමක් තියෙන්නේ. එතකොට අපේ ලෝකේ විකෘතියක් තියෙනවා. ඒ අපේ අත්දැකීමත් එක්ක මමත් තියෙනවා බාහිර දෙයක් තියෙනවා කියලා ලෝකේ විකෘතියක් තියෙනවා. ඒ විකෘතියක් එක තමයි මේ සාස්වත පැවැත්ම විඥානයේ සතර යන ඔක්කොම කියන්නේ. ඒක ලෝකයේ හරිද? එතකොට නමුත් අපේ ඇත්තම අත්දැකීම ගත්තොත් මම කියලා ඉන්නක පොඩ ගොච්චර නෑ. පේනවා කියන එක ගොච්චර නෑ. මොකක් හරි අත්දැකීමක් තියෙන්නේ. ඒක ඕකට තමයි සක්කාය කියලා කියන්නේ. ඒතර සක්කාය කියන එකට භාගතුන් වහන්සේ අර්ථ දෙනවා. පංච උපාදානස්කන්ධය තමයි සක්කාය කියලා භාගතුන් වහන්සේ කියනවා. ඒතකොට මේ පංච උපාදානස්කන්ධය ඔක තමයි පිරිසිදු ඉන්න දෙන්නේ. මොකද මට හම්බෙච්ච දේ නෙමෙයි පිරිසිදු දකින්න තියෙන්නේ මම බව ලැබිච්ච විදිය. ඒතර මම බව ලැබිච්ච විදිය තමයි පංච උපාදානස්කන්ධය. මගේ පංච උපාදානස්කන්ධය නෙවෙයි. එතකොට එහෙම කෙනෙක් හොයන්නේ යමුන දැන් එතකොටම එයාගෙන් අහන රූපේ නිත්‍යද අනිත්‍යද කියලා. වේදනාව සංඥාව සංකාරය නිත්‍යද අනිත්‍යද කියලා අහනවා. එතකොට එයාගේ දැක්මක් එක්ක දැන් එයා මේ විමසගෙන යන්නේ භාගතුන්. එතකොට දැන් මුලින්ම තියෙන රූපයක් තමයි එයා හොයන්න ගත්තේ. සාසව උපාදානිය ලැබිච්ච. ඒ කියන්නේ සාසව කියන්නේ ආශ්‍රව සරිදව බැඳිච්ච දෙයක් තමයි හොයන්න ගත්තේ. නමුත් හොයන තැන එයාට තවදුරටත් ඒ හොයන ක්‍රමයට කියන්න බෑ මේක බැඳිලා තියෙන කියලා. මොකද ඒක හොයාගෙන යද්දී මම අර කලින් කිව්වා විඥානය දීමාරි මොන දෙයක් හොයාගෙන යද්දී ඒක බැඳිලා සාසව සහිතව තියෙනවා කියන එක ඉක්මවීමක් නෙවෙයි. එතකොට එතනින් එහාට යාගේ කියන්නේ බෑ. එතනින් එහාට ප්‍රතිපදාව කතා කරන්න ඉන්නේ උපාදානස්කන්ධ කියන කන්ද පැත්තේ. කියන්නේ අර විග්‍රහයයි සාසව උපාදානීය කියන කතාව නැතුව නමුත් කතා කරේ රූපයක් වේදනාවක් සංඥාවක් ගැන සහ අතීත අනාගත වර්තමාන කියන ඒ පැහැදිලි 11ක් එක රූපයක් වේදනාවක් සංඥාවක් සංකාරය ඒක පෙන්නන්න පුළුවන් විදිය තමයි අර සාසව උපාදානීය කියන්නේ නැතුව. ඒ කියන්නේ කෙනෙකුගේ තියෙන එකක් කියලා කියන්න පුළුවන් එකක් නෙවෙයි පංච උපාදානස්කන්ධවත් ඛණ්ඩේවත්
ඒ බඳ රහතන් වහන්සේගේ හරියම කියනවා නම් කියන රහතන් වහන්සේ පංචස්කන්ධය උපද මේ යෝනිසමනසිකාරය කරනවා කියන්නේ. ඒ රහතන් වහන්සේ පංච උපාදානස්කන්ධය වල යෝනිසමනසිකාරය කරන්නේ ඒ දිට්ඨ ධම්ම සුඛ විහරණය පිණිස නැත්නම් රහතන් වහන්සේට කරන්න දෙයක් නැහැ. දැන් අපිට රහතන් වහන්සේ ලෝකෙනේ හම්බෙන්නේ නේ. දැන් රහතන් වහන්සේ අර අනුරාධ සූත්‍රයේ මහන්නේ මනරම් පස්සේ ඉන්නවද නැද්ද කියලා. එතකොට රහතන් වහන්සේගේ දිට්ඨ ධම්ම අපිට ලැබෙන්නේ නැතිකොට මනරම් පස්සේ ඉන්නවද නැද්ද කියන ප්‍රශ්නය අහන්නේ. දැන් රහතන් වහන්සේට මොකද්ද තියෙන්නේ කියලා ඇහුවත් ඒ වගේ ප්‍රශ්නයක් නේද දෙකකට. නමුත් දැන් ලෝකේ රහතන් වහන්සේ ඉන්නේ මට නෙමෙයි. ඒ කියන්නේ රහතන් වහන්සේ කියන්නේ මට රහතන් වහන්සේ හම්බෙන්නේ. එතකොට අපි ලෝකේ කෙනෙක් හම්බුනා නම් අපිට ඒක මොකක් හරි දෙයකින් විග්‍රහ කරගන්න වෙනවනේ. එතකොට කියන්නේ පංච උපාදානස්කන්ධයේ යෝනිසෝ මනසිකාරය කරනවා කියලා තමයි. නමුත් අර්ථාන්විත රහතන් වහන්සේ කතා කරද්දී නිවීම නම් නිවිච්ච ඉන්න කොහෙද ගියේ කියලා අපිට හොයන්න ඕනේ නැහැ වගේ ඒක ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. නමුත් අපිට ඒක හම්බෙච්ච එක ගැන ලෝකයට ප්‍රශ්නයක් ආවොත් මොකක් හරි කියන්න වෙනවා. එතකොට ඒක තමයි එතන මේ වෙලා. එතකොට දැන් තව සූත්‍රයක් මම ගන්නවා. ඒක හාලිනිකාණී කියලා සූත්‍රයක් තියෙනවා. ඒකෙදි රහතන් වහන්සේ ගැන තමයි කියන්නේ. ඒකේ මාගන්ධිය සූත්‍රයේ අහපු ප්‍රශ්නයකට දෙන අර්ථකථනයක් තියෙන්නේ. ඒකේ මම මුල කොටස ඉස්සරහ ගන්නම්. ඒක තමයි විඥානය ගැන කියන්නේ. ඒක කියන ඕකම්පහය අනිකේකසාරී කියන ගාථාවේ කොටසට තමයි අර්ථකථන දෙන්නේ. ඕකේ කියන්නේ ගෘහය කියන එක ගෘහයේ වාසය කරනවා කියන එක. ඒ කියන්නේ රහතන් වහන්සේ කියන්නේ රහතන් වහන්සේ ගෘහය ප්‍රහාණය කරලා ගෘහයේ වාසය නවත්තපු කෙනෙක් කියලා තමයි කියන්නේ. එතකොට දැන් මේ ගාථාවේ අර්ථය දැනගන්න මම හිතන මාකච්ඡාන සානසික අවතාරයේ ඉන්නේ. එතකොට විවිලා අහනවා මේ ගාථාවේ අර්ථය කියලා. එතකොට දැන් මේකේ අර්ථයේදී ගෘහයේ වාසය අතහැරලා ඇවිල්ලා නැහැ කියලා කියන්නේ. එතකොට දැන් ගෘහයේ වාසය නැහැ කියන එක පෙන්නන්න ගෘහයේ වාසය කරන්නේ කොහොමද කියලා පෙන්නනවා. එතකොට ගෘහයේ වාසය පෙන්නන්නේ රූප ධාතු ගාවති විඥාන පෞද්ගලික රූප ධාතු ඉබ්බන්දච්ච පර විඥාන ලෝකසාරී උච්චේ. ඒ කියන්නේ රූපය තමයි විඥානය දැස ගන්න තියෙන ගුණය කියලා කියන්නේ. ඒක විඥානය පදිංචි වෙන තැන කියලා කියමු. ඒතර විඥානය පදිංචි වෙන තැන තමයි රූපය. ඒතර රූප ධාතු ඉබ්බන්දච්ච පර විඥාන ලෝකසාරී උච්චේ. ඒ රූපයට බැඳිලා තියෙන විඥානය ගෘහේ වාසය කරන විඥානය. ඔය විදිහට වේදනා ධාතු, සංඥා ධාතු, සංකාර ධාතු කියලා කියනවා. සංකාර කියන්නේ සංකාර ධාතු. උපදේ රූප ධාතු කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මේ ජීවිතේ ඉස්මතු වෙන විදිය කියන්නේ මේ ස්වභාවයක් රූප ධාතුව. රූප ස්වභාවයක් ඒ කියන්නේ ජීවිතය ගැන තමයි යම් කිසි රූප ස්වභාවයක බැහැගෙන තමයි දැනගැනීමක් තියෙන්නේ. දැන් යම් කිසි වේදනා ස්වභාවයක් බැහැගෙන තමයි විඥානයේ තියෙන්නේ. සංස්කාර ඒ පහතරටම කියනවා. ඊට පස්සේ මොකද කිව්වේ ගෘහේ වාසය කරනවා කියන්නේ. ඊට පස්සේ කියනවා ගෘහේ වාසය නැහැ කියලා. නැහැ කියලා මොකද කියන්නේ අනෝපසාරී. අනෝපසාරී කියන්නේ විස්තර කරන්නේ රූප ධාතුවකෝ ගාපති යෝ චන්දෝ යෝ රාගෝ යානන්දි යා තණ්හා ये उपादाना चेतसा विनिवेशांशය තා තත්තතාවකස්ස පහිනා චිත්ත මුල තාලවත්වත අනභාවය කතා. ඒ කියන්නේ රූප ධාතුව කෙරෙහි යම් කිසි ඡන්දයක් රාගයක් ප්‍රේමයක් තියෙනවා නම් ඒක තථාගතයන් වහන්සේ සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරලා තියෙන්නේ. මුලින්ම කොටට දාලා තියෙන්නේ කියලා කියනවා. එතකොට මෙතනදී කාරණා පහම කියනවා. රූප ධාතු වේදනා සංඥා සංකාර විඥාන කියනවා. එතකොට දැන් කලින් කතාවේ කිව්වේ රූප වේදනා සංඥා සංකාර විඥාන වල සංඥා සංකාර කියන හතරේ තමයි විඥානය බැහැගෙන ඉන්නේ. නමුත් ගෝවේ වාසය කරන්නේ නැහැ කියලා ඉතින් පහම කියනවා. එතකොට බලන්න අර ලෝකේ පැවැත්ම කියද්දී අර මම කලින් කිව්වේ අර මනසට පොත්තන දුන්නා කියලා. දැන් නමුත් නිරෝධය කතා කරද්දී විඥානවත් විශේෂණක් දීලා නැහැ නේ. දැන් අපි ගත්තොත් වේදේම ගත්තම විඥානය සුද්ධ විඥානය කියලා ආත්මයක් පනවනවානේ. එතකොට දැන් ලෝකේ පැවැත්ම ගත්තොත් දැන් එතකොට රූප වේදනා සංඥා සංකාර වලට බැහැගන්නේ නැති විඥානයක් තියෙනවා වෙන්න ඕනේ නේද? ඒ හතර අයින් කරොත් අර ධාතු විභංග සූත්‍රය කියන්නේ අර පිළිසද විඥානයක් ගැන කතා කරන්නේ ඒ වගේ
අර වයින් කරන් පස්සේ ඉතුරු වෙන පිරිසිදු විඥානයක් කතා කරොත් ඇවිල්ලා නිකන් ආත්මවාදයක් වෙනවා නේද? ඒතකොට විරෝධයේ අනෝපසාරය කියලා විස්තර කරද්දී විඥානයේ රාගයේ ඡන්දය නැති කරනවා කියලා කියනවා. එතකොට රාගයේ ඡන්දය නැති වෙන්නේ නිකන් නෙවෙයි ඒක පිරිසිදු දැකීම තුළින්. එතකොට රාගයේ ඡන්දය කියන එක ඉලේ නැති වෙනවා නම් ඒක භ්‍රමචර්යය පණවන්න අවශ්‍ය නැහැ නේ. රාගයේ ඉලේ නැතිව මේව නැති වෙනවා නම් භ්‍රමචර්යයව පණවන්න ඕනේ. එතකොට මම නැතිව කියලා නැති වෙනවා නම් මම නැතිව කියලා කරන්න ඕන දෙයක් තියෙනවා. නමුත් ඡන්දය නැති කරනවා කියන එක මෙතන කතා කරන්නේ මම නැතිව කියලා නැති කරන ඡන්දය නෙවෙයි. දැන් මම නැතිව කියලා නැති කරන ඡන්දෙකුත් තියෙනවා. මේ කියන්නේ මේ සංකල්ප රාගය කියලා. ලෝකේ කියන රූප වල හිම තිබුණා වගේ මම ඒකේ ඡන්දය නැති කරනවා. එතන කෙලින්ම කතා කරන්නේ මම නැති කරන ඡන්දේ. එතන මම ඡන්දය නැති කරලා නැති කරපු මම ඉන්නවනේ. එතන දැන් මෙතන ඡන්දය නැති කරන්නේ රහතන් වහන්සේ කියන්නේ. එතකොට මෙතන කතා කරන්නේ මම නැති කරන ඡන්දයක් නෙවෙයි. මම ඡන්දය නැති කරනවා නම් දුක හදාගන්නේ මමම නෙවෙයි. එතන අර අජේල ගස්ස සූත්‍රය කියන්නේ භාග්‍යවතුන් කියන්නේ දුක මම දාගන්න කියනකොට ඒක ප්‍රතික්ෂේප. අනුන් දාගන්න කියන්නේ ඒක ප්‍රතික්ෂේප. දෙකම එකතු වෙලාද අංශ සම්පන්න කොම්පතිසිය කරනවා. ඒතර මෙතන මේ තණ්හාව නැත්නම් රාගය නැති වෙන්නේ රාගය නැතිවීම ඇවිල්ලා පිරිසිදු දකිද්දී සිදුවෙන කෘත්‍ය තමයි තණ්හාව නැති වෙන්නේ. එහෙම නැතුව මම මැදිහත් වෙලා කරන තණ්හාව නැති කිරීම නම් ඒක කොයි උච්චයකට යනවා නැත්නම් තණ්හාව නැති කරමු මම ආයෙ ඉන්නවා. එතකොට මට අඛණ්ඩ පැවැත්ම කියන එක විමුක්තියක් ලබන හැරි මට ඒ අඛණ්ඩ පැවැත්ම තියාගන්න වෙන්නේ. එතකොට මේ සූත්‍ර කාරණා ඔක්කොම ඉදවම මේ පිටුකට තියෙනවා අපි කොච්චර සියුම් විදියට මේ සිත මනස විඥානය කියන කතාව භාගතුන් වහන්සේ දේශනා කළා. ඒතකොට අපිට හිතන්නට ගොඩක් තියෙනවා. ඒතකොට ජීවිතේ කතා කරද්දී අපිට විවහාර කරද්දී මේවා අපි වෙන වෙනම කතා කරනවා. අපි ඒක ධර්මයත් එක්ක පටල ගන්නත් හොඳ නැහැ. ඒතකොට ලෝකයේ නොයෙකුත් විමුක්ති මාර්ග තියෙනවා. මේවා වෙන වෙනම අරන් ඒ වගේ ඉක්මවන. දැන් ඒවා අපි වෙනම තේරුම් ගන්න. ඒතකොට භාග්‍යවතුන් වහන්සේ මේවා එකකක තියනවා කියලාවත් නැහැ කියන්නේ නැතුව නමුත් ලෝකයේ මේවා පණව ගැනීමද තියෙන නිසා ඒවා පාදක කරගෙන වෙන වෙනම එක එක්කෙනාගේ ෆෝන් වලින් දාම කිව්වා. සමහරට භාග්‍යවතුන් වහන්සේ කෙනෙක් මේ කාලේ දුන්නොත් ඔය එකක්වත් ගණන් නැතුව මේ කාලේ දින මොන හරි වචන ටිකක් අරගෙන කතා කරන්න පුළුවන්. අපි අර දේශනාව කියන එක වචන ටික කියලා ගත්තම තමයි ප්‍රශ්නයක් කියන්නේ. නැත්නම් දේශනා කරන්නේ මේක පහුරක් කියලා. ඒ කියන්නේ දැන් විඥානය ගැනම කිව්වොත් අර මහා පොට්ටපාද සූත්‍රයේ භාගතුන් වහන්සේ කියලා විඥාන ධාරාවක් ගැන කතා කරනවා. එතකොට දැන් තව ධම්මපදේ සූත්‍රයේ කියනවා චිත්තමස්ස විධාවති කියලා. ඒ කියන්නේ සිත විසින් තමයි මේ සත්‍යයේ සිත තමයි ගමන් කරන්නේ කියලා. එතකොට දැන් සාතිති විශ්වවලට භාගතුන් වහන්සේ අර විදිහේ කිව්වා කියලා ප්‍රශ්නයක් ආවනේ. එතකොට සාතිති විශ්වත් අර වගේ දෙයක් අල්ලගෙන වෙන්න පුළුවන් මේ කිව්වේ විඥානය බවට යනවා කියලා. ඒකවල භාගතුන් වහන්සේ මම කිව්වර පොඩි අර හීනෙට උපමාවක්. එතකොට දැන් හීනේ ඇත්ත කරගත්ත කෙනෙකුට කිව්වොත් මේ ඔය ඇඳක ගියන් ඉන්නේ කියලා ඔක බොරුවක් කියලා අපිට කොච්චර හෙව්වත් අපිට ඇඳ හම්බෙන්නේ හීනේ. ඇඳ හම්බෙන්නේ නැහැ. එතකොට හීනේ ඇත්ත කරගත්ත කෙනෙකුට ඒ හීන ලෝකේ හරියට ජීවත් වෙන ඉන්නේ කියන්නේ නේද? අපි ඇත්තටම හීන ලෝකේ දුකක් විඳිනවනේ. සපක් විඳිනවා. එතකොට ඒ හීන ලෝකේ සිල් රැකගෙන කර්ම බල විඳගෙන ඒක ජීවත් වෙන කියන භාගතුන් වහන්සේ කියලා තියෙනවා. එතකොට ප්‍රඥාවන්තයන්ට ඒ ප්‍රශ්නේ නැහැ. එතන යාලා ප්‍රඥාවන්තයෝ හීන ලෝකේ ඇත්ත කරගෙන නැහැ. දේශනාව භාගතුන් වහන්සේ දහම ඇගෙන්න පෙර ඉඳලා යාලා ඒක ඇත්ත කරගෙන නැහැ. එතකොට ඒ වගේ පිළිසකට ඒකේ හොඳින් ඉන්න විදිය කියලා වැඩක් නැහැ. යාලට ඒක කියලා ඒකට දැනටමත් යාලා කලකිරලා තියෙනවා. ඒතර එහලට ඊයක් බව ගොඩ නැගිච්ච විදිහ යාලා දැනීන දැනත් එක කියන එක තමයි ඉතින් භාගතුන් වහන්සේ කියලා දෙන්නේ. එතකොට දැන් මේ පිළිගොතුන් විතර ගන්න. එතකොට දැන් මේ දේශනාමාලාවේ මම කරන ඒ ගැඹුරු කාරණා ටික දේශනාමාලාවේ අන්තිම දේශනාව ඉවරයි. එතකොට මේ දේශනා හතම පාදක කරගෙන දැන් මේ පිළිගොතුන් හොඳ අදහසක් අවබෝධයක් ඇති භාගතුන් වහන්සේ කිව්ව දහම අපි ඊතරට වඩා වෙනස් පැත්තකට කියලා සමහරවල් අහපු කාරණාවලට වඩා අහලා තියෙන කාරණාවලට වඩා පොඩ්ඩක් වෙනස් කාරණා වෙන්න පුළුවන්. නමුත් භාගතුන් වහන්සේ මේ පිටුතුන් ගන්න ධර්ම දේශනා කරේ ගොඩක් අදාළමත් කරලා නේ. කියන්නේ එච්චරටම කියන්න
බෑ කිව්වෙ ඉඳන්. ඒතකොට ඒකෙන්ම තේරෙනවා මේක මේ වචන ටිකක් නෙවෙයි මේක කියන්න අමාරු දෙයක් ගොඩක් කියන එක. ඒතකොට ඒ අදාළ පුද්ගලයාගේ ස්වභාවය එක තමයි කිව්වේ. ඒතකොට මේ දෙකම හිතරගන්නේ භාගතුන් වහන්සේ ගැන අපි ලොකු ශ්‍රද්ධාවක් පැහැදිලිවමින් අපි ධාතු වන්දනා කරනවා, අපි බුද්ධ පූජා කරනවා, වන්දනා කරනවා. ඒ හැම වෙලේම කරන්නේ මේ භාගතුන් වහන්සේ කියපු දේ වැදගත් ඉන්නනේ. ඉතින් මේ පිටුත හිතරගන්නේ මේ භාගතුන් වහන්සේ කියපු මේ දහම මේ දේශනා මාලාවත් එක්ක ඒක හොඳට ඉගෙන ගන්නවා කියලා ඒ දහමට යොමු වෙන්න අවශ්‍යයි කියලා දිශායක් කරගන්න. හොඳයි මේ ධර්ම දේශනාවට දායකත්වයක් තියෙනවා. මීට දින 3කට ප්‍රථම අනුස්සය අනතරදී අපවත්ී වදාළ නාවයේදී ආරණ්‍ය සේනාසනයේ ස්වාමීන් වහන්සේලාගේ සසර ගමන සුවපත් වේවා. නිවන් මඟ සම්පූර්ණ වීමට මේ ධර්ම දානය කුසලයේ ප්‍රතිශයක් වේවා කියලා විඥානෝදන් කරමු. ඊළඟට ඊට වසර 3කට පෙර අභාවපාත වූ BAU බාලසූරිය ස්වාමීන් වහන්සේගේ ආදරණීය පියාණන් වහන්සේ ආදරණීය බාලසූරිය ස්වාමී පුරුෂයන්ගේ ආදරණීය පියාණන්ගේ සසර ගමන යහපත් වන්නට ඉක්මනින් භවයක ධර්මාවබෝධය ලබන්නට මේ කුසලයේ අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරමු. වසන්තා රූපසිංහ මහත්මියගේ අභාවපාතෝ දෙමව්පියන් වන ආර්.සී. පෙරේරා රූපසිංහ පියාණන්ටද සීමාවතී රූපසිංහ මවටද සසර ගමන යහපත් වන්නට ඉක්මන් භවයක ධර්මාවබෝධය ලබා ගන්නට මේ කුසලයේ අනුමෝදන් වේවා. මෙම මහා පින්කමට සහයෝගය දක්වා වූ විදේශගතව සිටින වසන්ති සහ ලාවණී යන මිතුරන්ගේ අභාව ප්‍රාප්ත වූ ආර් ප්‍රේමදාස පෙරේරා සහ ගුණපාල වෙදගේ යන පියවරුන්ගේ සසර ගමන කෙටි වේවා. ඉක්මන් භවයක ධර්මාවබෝධය ලබන්නට මෙම කුසලයේ අනුමෝදන් වේවා කියලා පුණ්‍ය අනුමෝදන් කරමු. බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සත්‍යධර්මයේ සැබෑම ලෝකෝත්තර නිර්වාණ මාර්ගයේ ක්‍රියාවෙන්ම ඉස්මතු කරන අපගේ කල්යාණ මිත්‍ර පින්වත් අලලේ අනුමෝදස්සී ස්වාමීන් වහන්සේට මේ කුසල එකසේ අත්වේවායි කියලා අපි පින් අනුමෝදන් කරමු. අමතදාර වස්තාන ධර්ම දේශනා මාලාවට සහසම්බන්ධ වන දේශකයන්න් වහන්සේලා අතුරු සියලු අඥාත ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාට මෙම වස්තාන ධර්ම දේශනා මාලාව සාර්ථක කර ගැනීමට අනුශාසනා කරන ආශිර්වාද කරන මෙම ශාස්ත්‍රානන්ද පිරිවෙන් ස්ථාන විහාරස්ථානයේ විහාරාධිපති වහන්සේ කෘත්‍යාධිකාරී වහන්සේ අතුරු පූජනීය මහා සංඝරත්නයට නිරෝගීව ශාසන කෘත්‍ය ඉවර ගැනීම ධර්ම උතුම් ධර්මාවබෝධය පිණිස මේ ධර්ම දානය කුසල හේතු වාසනා වේවා. තුෂාර ශිරෝමි කිසිරි සහ වෛද්‍ය තිලක දරුවන්ට ලක්නා මොවිදු දෙසදු මුණුබුරු සහ මිනිගිරියන්ට පවුල් වල සැමට දුක් නිරෝගී භාවය ලැබේවා. කායික මානසික දුක් පීඩා දුර වේවා. දරුවන්ගේ රැකී ආරක්ෂා අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. ධර්මාවබෝධයේ පිණිස මේ ධර්මදානයේ කුසලයේ හේතු වේවා. මෙම අවස්ථාවට පැමිණි ධර්ම ප්‍රචාරයේ ධර්ම දානයේ පිණිස උපකාර කරන කල්යාණ මිත්‍ර සියලු දෙනාට අලංකාර ලෙස මල් සැරසිලි සකස් කරන ලද සනත් තේවර පුතාටද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ ඔබ අප සියලු දෙනාට උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ ධර්ම දාන කුසලයේ හේතු වාසනා වේවා. දෙවියන්ටද ධර්මාවබෝධයේ පිණිස මේ යෙගේ නැදා හිතවතුන්ට මේ ධර්ම දානයෙන් සතුටු සියලු කුසල එකසේ අත්වේවා කියලා අපි සියලු දෙනා සාදු කියලා අනුමෝදන් කරමු. හොඳයි සියලු දෙනාම දෙවියන් සරණයි.